අයිබෝන් වල මොටම හැමදාම වගේම ඩාක් ටොක්ස් ඉතින් ඔයාලා හමු වෙන අපි මුසින් රිසර්ච් සයිමාලේරත් හැමදාම වගේම අපි අලුත් කාලින මාතෘකා සමග අපි අද එකතු වෙනවා ඔයාලත් එක්ක. ඉතින් අද අපිට මේ දවස් ටික අපි දකිනවා ඉතින් කෙතරම් ග්‍රවුන්ඩ් එකේ මැචස් ටිකක් ගන්නවා. ඉතින් කෙතරම් ග්‍රවුන්ඩ් එක ඊයේ තිබ්බා කොහෙද පල්ලේකල ග්‍රවුන්ඩ් එකේ තිබ්බා. හැබැයි කෙතරම් ග්‍රවුන්ඩ් එකේ වටේ තියෙන ලොකු ප්‍රශ්න තමයි පාකින් ප්‍රශ්න. හැබැයි පාකින් ප්‍රශ්නේ දැන් අද ඊයේ අපි දක්වනවා. ඉතින් ඊට කලිනුත් දැන් මාස කිහිපයකට කලිනුත් මේ පාකින් ප්‍රශ්නයක් ඇදලා ආවා. මේ චෝදනාවක් ඇකිලා වුණා මේ මුජිබුර් රහමාන්ට කොළඹ පාකින් සම්පූර්ණ මේ මාෆියාවකම මුජිබුර් රහමාන් මන්ත්‍රීතුමා යටතේ දිනනවා කියලා. ඉතින් අපි ඒක සම්බන්ධව කතා කරන්න ඒකට හොඳම පුද්ගලයා ඍජුවම මේ මෙදියත් තුණු පුද්ගලයෙක් විතරයි අපි අපේ ස්ටුඩියෝ එකට ගන්නවා. අපි එකන් ආවා අපේ නමින් ඔහු සාජිත් අමීර් මැතිතුමා. අයිබෝන් ඔබතුමාට සලාම් අලයිකුම්. වලයින් සලාම්. ඉතින් සාජිත් අමීර් මැතිතුමා ඉතින් අපි දන්නවා මේ දවස් ටිකේ ඒක අර පාකින් ප්‍රශ්න පොඩක් පීක් ගියා. ඊට පස්සේ එකපාර මේක ඩ්‍රොප් අවුට් වෙලා ආවා. ඉතින් අපි දන්නේ නැහැ ආයි ඉස්සරහට මොකක් වෙයිද කියලා. අපි තාම පාකින් ප්‍රශ්න තියෙනවා. එතන විසඳුමක් විසඳලා නැහැ. ඉතින් සාජිත් අමීර් මැතිතුමා කියන්නේ කවුද? එතකොට වාගේ නම ගම විස්තර එතකොට කොහොමද මේ සම්බන්ධ වෙන්නේ කියලා පොඩි පැහැදිලි කිරීමක් අපිට කරන්න. ඔව් මම ප්‍රාථමික අධ්‍යාපනය ලබන්නේ කොළඹ සහිරා විද්‍යාලයේ. ඒ තමයි උසස් අධ්‍යාපනයත් ලබන්නේ. ඊට පස්සේ ඔහොම කාලයක් ගෙවි යනකොට 2000 නැත්නම් 2002 වර්ෂයේ ක්‍රියාශීලී දේශපාලනයට පිවිසෙනවා. ඊට පස්සේ මම ව්‍යාපාරික වැඩ කටයුතු කරගෙන යනවා. ඒක තමයි මගේ වර්තමාන තත්ත්වය. ඉතින් අපි දන්නවා දැන් ඔබතුමා ගිය පාරේ චන්දිල්ලෝ නේද? ළමයි සභා චන්දිල්ලෝ. ළමයි උඩට හම්බුණා. ඔව් එතකොට කොයින්ද මම අලුත් කඩේ බටහිරින්. මම මෙහෙම තමයි මම අර දීර්ඝකාලීනව මේ දේශපාලනයේ අපේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහමාන් මන්ත්‍රීතුමාත් එක්ක තමයි දේශපාලන කටයුතු කරන්නේ. කියන්නේ එයා එක්සත් ජාතික පක්ෂයේ ඉන්නකොට එක්සත් ජාතික පක්ෂයේ එක්කත් ඊට පස්සේ සජබේ පිහිටුවට සමගි ජන බලවේගයේ පිහිටුවලා ඊට පස්සේ එයාත් එක්කම සමගි ජන බලවේගයත් අපේ මේ සමගි ජන බලවේගයේ මැද කොළඹ බල මණ්ඩලය තුළ තමයි දේශපාලනය කරන්නේ. එයාත් එක්ක දිගටම දීර්ඝකාලීනව දේශපාලනය කරනවා. ඒ අවස්ථාවේදී මේ 2018 තමයි මට නාම යෝජනා බලාපොරොත්තු වෙ හිටියේ. 2018 මුජිබුර් රහමාන් මන්ත්‍රීතුමාට මට නාම යෝජනා දෙන්න බැරි වුණා. මොනවාරි යම් හේතුවක් ඇති. මම දන්නේ නැහැ මොනවද කියලා. හැබැයි මම ඒ වෙලාවේ සුදුසු හැටියට හිටියා. ඒ වෙලාවේ දුන්නේ නැහැ. ඊට පස්සේ 2023 මට නාම යෝජනා දුන්නා. ඒකේ තමයි අපේ මේ මුජිබුර් රහමාන් මන්ත්‍රීතුමා පුරපති අපේක්ෂක හැටියට ආවේ. ඒ නාම යෝජනා කැඳෙව්වට ඒ ඡන්දේ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ඒ ඡන්දය මේ තිබ්බේ නැහැ. ඒකත් එක්කම ඔහොම ආවා අපි 2025 නාම යෝජනා එකට අත්සන් කරලා මම අලුත් කඩේ බටහිර කොට්ටාසේ නියෝජනය කරලා ඡන්ද 115කින් මම අර පරාජයටපත් වුණා. ඒක තමයි මගේ දේශපාලන මේක. දැනට මම මන්ත්‍රීවරයෙක් නෙමෙයි. ඒ වුණාට සමගි ජන බලවේගයත් එක්ක මුජිබුර් රහමාන් මන්ත්‍රීතුමාගේ දේශපාලන කටයුතු වල මම සම්බන්ධ වෙලා වැඩ කරනවා. ලොකුම මේ කන්නවා තමයි තාම කියන්නේ කෙලිම ඍජු මෙල්ල වෙන්නේ මුජිබුර් රහමාන් මන්ත්‍රීතුමාට පාකින් ප්‍රශ්න ඇති මෙල්ල වෙන්නේ. ඒකෝල දැන් එතුමා තමයි පාකින් එකේ මාෆියා කියලා කියන්නේ. හරිද? මේ මාතෘකාවට ගෙනාවේ චාල්ස් කියන එක ප්‍රින්ස් නම මට හරියට දන්නේ චාල්ස් යයි නම. කොහමද මුජිබුර් රහමාන් මන්ත්‍රීතුමා කෝටි 36ක පොල්ලක් තියලා තියෙනවා රජයට නේද මේ පාකින් එකත්. ඒක දැන් මෙහෙම තමයි. මං දන්න තරමින් මං අර මේකට ඇවිල්ලා නිකන් බොරු කියලා යන එක වැඩක් නෑනේ. බොරු කියන්නත් බෑ නේ. මං ඉස්ලාම් භක්තිකයෙක්. මගේ ආගමේ හැටියට බොරු කිව්වොත් එහෙම ඒකට ලැබෙන මේ පනිෂ්මන්ට් එකයි ඒකට ලැබෙන තෑග්ගයි මං දන්නවා. හරි? රවට්ටලා අපේ ආගමේ තියෙනවා හරාම් හලාල් කියලා. ඒ નિયમિત ආකාරයට අපි උපයන්න ඕන. එහෙම නැතුව අපි මේ අසාධාරණ විදියට හරාම් විදියට මේක උපයගත්තොත් එමේ ඒකට ලැබෙන තෑග්ගත් මං දන්නවා. ඉතින් ඒ නිසා මෙතෙන්ට ඇවිල්ලා බොරු කියලා වැඩක් නැහැ. දැන් කිව්වනේ අර චෝදනාව ඒ බොරු කියන මේ බොරු කියලා වැඩක් නැහැ නෑ මං කියන්නේ දැන් උත්තරයක් දෙනකොට මං බොරු කියන්න අවශ්‍යතාවයක් නැහැ නේ. ඒ නිසා මං කියන්නේ මුජිබුර් රහමාන් මන්ත්‍රීතුමා මේකට කිසිම සම්බන්ධයක් නැහැ. මේ සම්බන්ධව දැනුමකුත් නැහැ. එයාට මේවා දන්නෙත් නැහැ. වගකීමෙන් කියන්නේ. ඔව්. එන ලොකුම බරපතල චෝදනාවක් තියෙන. ඒතකොට මුජිබුර් මේකේ රහමාන් මන්ත්‍රීතුමා නොදැනුව මේක සාජිත් මහත්තයාට කරගෙන යන්න පුළුවන් දෙයක්ද? දැනුවත්. ඔව් මං නීති අනුකූලව අරන් තියෙන්නේ. දැන් මුජිබුර් රහමාන් මන්ත්‍රීතුමා දේශපාලනය කරනවා කියලා එයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වුණා කියලා නගර සභාවේ දේපල නගර සභාවේ තියෙන කොන්ත්‍රාතු නිකන් ගන්න බෑ. ඔව්. මේකට යම්කිසි ක්‍රමවේදයක් තියෙනවා. හරි ටෙන්ඩර් පටිපාටියක් ඇතුලේ තමයි මේවා දෙන්නේ. අපිට නිකන් දීලා නැහැ නගර සභාවෙන්. හරි මුජිබුර් රහමාන් මන්ත්‍රීතුමාකට මැදිහත් නැහැ කියමුකෝ. නෑ මැදිහත් නැහැ. ඒ වුණොත් සාජිත් මහත්තයයි රීසාරයි තමයි මේක වගකීම යන්නේ. නෑ අපි නීතියානුකූලව දැන් මං මන්ත්‍රීවරයෙක් නෙමෙයිනේ. මේ ඡන්ද ඉල්ලන්න කලින්ම 2015 ඉඳන්ම මම මේ ව්‍යාපාරේ මේ සම්බන්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ නිකන් අපිට නගර සභාවෙන් දීලා නැහැ. ටෙන්ඩර් මේක ප්‍රසිද්ධියේ මේ පුවත්පත්වල දැන්වීම පළ කරා. ඒ පුවත්පත් දැන්වීම බලලා අපි ගිහිල්ලා ටෙන්ඩර් මේ ඇප්ලිකේෂන් අරගෙන ඒවට
අයගෙන පක්ෂෙන් නෙවෙයි ඊට පක්ෂෙන් නෙමෙයි, මේ කලින් මගේ සාජිත් පෞද්ගලික මහත්තයා පාකින් වලට එන්නේ එහෙමනේ. ඔව්. ඒ නිසා මේ චෝදනා කරන චාල්ස්ලා නිකන් ඒ දේශපාලන වාසි ගන්නයි. එයාගේ දේශපාලන ඉදිරි ගමන මේ මොනවාරි බාධාවක් වුණා කියලා ඒ හරහා මෙයාට චෝදනා කරලා බොරු චෝදනා කරලා වැඩක් නැහැ. දැන් එයාට මේ යෙන්ත්‍රවාසියක් යවලා තිනවා මේ මිලියන 500ක් ඉල්ලලා. දැන් ගිය අවුරුද්දේ නොවැම්බර් මාසේ විභාග මේ නඩුව විභාග කරනකොට චාල්ස්ට නියෝග කරලා තියෙනවා අධිකරණය මිලියන 500ක් ගෙවන්න කියලා. හැබැයි මේ දැන් මෙයාට ගෙවන්න බැරි හින්දා දැන් මෙයා ආයේ රුපියල් ලක්ෂයක ශරීර මේ මුදල් ශරීරයපයක් මත දැන් මෙයා එළියේ ඉන්නේ චාල්ස්. දැන් මමත් යවලා තියෙනවා මෙයාට යෙන්ත්‍ර වාසියක් මිලියන 500ක් කියලා. චාල්ස් හැබැයි ඔය වගේ මඩක් ගන්න මොකක් හරි පදනමක් තියෙන්න ඕනේ නේ. අර 2023 නාම යෝජනා බාර දෙන්න අවස්ථාවේදී මම හිතන්නේ ඔය චාල්ස් නාම යෝජනා හම්බෙලා නැහැ නේ. සාජිත් මහත්තයාගේ වැරද්දක්ද කියලා තාම එහෙම හිතාගෙන චාල්ස් ගැන කියනවා නම් මට නම් කියන්න තියෙන්නේ මං නම් කැමැතිම නැති චරිතයක්. ඇයි කියලා කිව්වොත් එහෙම දැන් අපේ දේශපාලනයේ විතරක් නෙමෙයි අපේ ජීවිතයත් එක්ක අපිව මානසිකව වටලා මානසික පීඩාවක් එල්ල කරපු මිනිසෙක්නේ. මම ඔයාලට පොඩි කතාවක් කියන්න. මම දවසක් ගෙදර යනකොට මේ අර 2025 ඡන්ද මේ නාම යෝජනා අත්සන් කරලා මම අර කොළඹින් චුට්ටක් එළියේ මගේ ව්‍යාපාරයේ කටයුතු ඒ වලට ගිහිල්ලා ගෙදරට එනකොට මගේ දුව ඇහුවා මාගාව තාත්තා ඔයා හොරෙක්ද කියලා. හරි? එතකොට කට උතර නැති නේද? ඔව්. මගේ දුව මගෙන් අහනවා නම් තාත්තා හොරෙක්ද කියලා අහනකොට මගේ කොච්චර හිත වේදනාවක් එයිද? මං ඇහුවා ඇයි කියලා. එතකොට කිව්වා අර මේ මට පෙන්නුවා මේ අම්මා WhatsApp වල Facebook වල ඔයා කෝටි 36ක් දෙන්න තියෙනවා. ඔයා හොරෙක් කියලා. ආයෙක දාලා මඩ ගහන යනවා නේද? ඔයාගේ ෆොටෝ එක පෙන්නලා. එතකොට මං කිව්වා දුවේ මං හොරෙක් නෙමෙයි. මං ඔයාට එහෙම කන්න දෙන්නෙත් නෑ හොරකම් කරලා අරන් ඇවිල්ලා. ඒ නිසා මං හොරෙක් නෙමෙයි. බලමුකෝ අපි කියලා. ඊට පස්සේ මං ගිහිල්ලා චාල්ස්ට මිලියන 500ක් ඉල්ලලා යෙන්ත්‍ර වාසියක් යවුවා. දැන් චාල්ස් කතා කරගෙන ඉන්නවා මේක නඩු දාන්න එපා ඔහොම කියලා. දැන් චාල්ස් පස්සෙන් එල වදිනවා වගේ. ඔව් සම්පූර්ණ සමාව ඉල්ලනවා දරකට. හරි. නෑ සමාව ඉල්ලන්නේ චාල්ස්ට මේ ඒ වුණාට එයා සම්පූර්ණයෙන් බොරු චෝදනාවක් කරා. ඊට පස්සේ ඊට පස්සේ මං ඇවිල්ලා දැන් ඒ යෙන්ත්‍ර වාසිය යවුවට පස්සේ ඒකේ පිටපතක් අරන් ඇවිල්ලා මගේ දුවට දුන්නා මේ කියවලා බලන්න කියලා. හරි. දැන් එයා කියවලා බලලා මේ එයා අහනවා මේ මිලියන 500ක් කියන්නේ මම කිව්වා ඔව් අපි මේ එකක් නෑ අපිට තියෙනවා මං ව්‍යාපාරිකයෙක්. ඔව්. හරි මට අවශ්‍ය කරන මේවා තියෙනවා මට එදිනෙදා ජීවත් වෙන්න පුළුවන් ඒ පරිසරය පසුබිම ඒ වටපිටාව මං හදාගෙන තියෙන්නේ. හරි. චාල්ස්ගේ මිලියන 500ක් ගන්න ඕනේ ඌ හිඟන්නේ. චාල්ස් ගහ ගන්න. හරි. එතකොට මං කිව්වා මෙහෙම කියලා ඊට පස්සේ මගේ දුව ඇහුවා මේ සල්ලි ගන්නවට වැඩිය මේ වගේ බොරු චෝදනා කරන එක කියනවා ඇතුළට දාන්න බැරිද කියලා. ඒ වගේ දේශපාලන අනාථයෙක් චාල්ස් කියලා කියන්නේ. ඇත්තටම ඒ දැන් අර 2023 චාල්ස්ට ඇත්තටම නාම යෝජනාව ඔබතුමා හිතලා දුන්නේ නැද්ද නැත්නම් නෑ මං නෙමෙයිනේ මේවා මේ මං බලයලත් නිලධාරියෙක් නෙමෙයිනේ මං එයාට අපේක්ෂකකම දෙන්නේ තාම මේ වගේ අවබෝධයක් ඉන්නවද දැන් චාල්ස් ඒක තමයි දැන් එයාට සුදුසුකමක් තියෙන්න එපා චාල්ස්ට අපේක්ෂකකමට සුදුසුකමක් තියෙන්න එපා දෙන්න සුදුසුකමක් නෑ සම්පූර්ණයෙන්ම බොරු සම්පූර්ණයෙන්ම කට ඇරියොත් බොරු තමයි කියන්නේ අනුන්ට හැමදාම චෝදනා ගත්තේ නෑ එයා සමගි ජන බලවේගයත් එක්ක කලින් මේ එකතු වෙලා මේ සම්බන්ධ වෙලා වැඩ කරලා තිනවා. ඒකත් එක්ක මුජිබුර් රහමාන් මන්ත්‍රීතුමා නාම යෝජනා දෙන්නේ හොඳට තෝරලා බලලා තමයි නාම යෝජනා දෙන්නේ. හරි? යම්කිසි දේශපාලන දැනුමක් තියෙන්න ඕන. හොඳ අවබෝධයක් තියෙන්න ඕන. අධ්‍යාපනයේ තියෙන්න ඕන. ඉතින් මේ හැම එකක්ම බලලා තමයි නාම යෝජනා දෙන්නේ. චාල්ස් වගේ කෙනෙකුට මේ වගේ ප්‍රධාන පක්ෂයක නාම යෝජනා දෙන්න පුළුවන්. ඒ නිසා ඒ නාම යෝජනා ප්‍රතික්ෂේප වෙච්ච හින්දා තමයි මෙයා ඇවිල්ලා බොරු චෝදනා කරන්නේ. මේ ඔක්කොම මේ පාකින් ඔක්කොම මේ මුජිබුර් රහමාන්ගේ ඔබතුමා නිරන්තරයෙන් කියන මේක බොරු චෝදනාවක් කියලා. ඇත්තට මේ කෝටි 36 ප්‍රශ්නේ මොකක්ද? නෑ එහෙම කොහොමද එච්චර වැලියු එකක් එන්නේ හැදිලා ගෙවන්න තියෙන්නේ? ඔව් නෑ එහෙම එකක් නෑ. දැන් කෝටි 36ක් දෙන්න තියෙනවා නම් මාව මෙහෙම තියයිද? ඔයා නිකන් කල්පනා කරලා බලන්න. ඔව් ඒක ඇත්ත. නඩුවක් යනවද මේක ඉන්වෙස්ටිගේෂන් එකක් යනවද? දැන් මේකේ නඩු අපිටත් පවරන්න පුළුවන් නගර සභාවට විරුද්ධව නගර සභාවටත් පවරන්න පුළුවන් අපිට විරුද්ධව එහෙම ගෙවන්න තියෙනවා නම්. හරි? හැබැයි නඩු යනවා. නඩු යනවා. ඒ කියන්නේ අපි කොළඹ මහනගර සභාව අතරත් ගිවිසුමක් තියෙනවා. දැන් ඔයා මගේ ගෙයක් ඇවිල්ලා බද්දට ගත්තොත් එහෙම අපි ගිවිසුමක් ගහනවනේ. ඒ වගේ තමයි මේකත්. හරි? දැන් අපි සමහර පාකින් සම්බන්ධව අපි මේව කරනකොට රක්ෂණ මේ කාර්ය සාධන අපකරයක් තියෙනවා. ඒ කියන්නේ performance bond එක. ඒ කියන්නේ දැන් අවුරුදු 2කට මේක බද්දට දෙනවා නම් මාස 6ක
ඒ අර වටිනාකම මාස 6ක වටිනාකම අපි ආරක්ෂණ මේ කාර්ය සාධන අපකරයක් හැටියට තියන්න ඕන. දැන් මාසෙට ලක්ෂ 5ක් ගෙවනවා නම් මට පැහැදිලිනේ. එතකොට ලක්ෂ 30ක අපි තියන්න. ඒ වගේ කෝටි ගණන් අපේ අපකර තියාගෙන තමයි මේවා දීලා තියෙන්නේ. නිකන් නෙමෙයි. දැනටත් තියෙනවනේ. දැනටත් තියෙනවා. හරි. එතකොට ඊට පස්සේ පහුගිය කාලේ පාස්කු ප්‍රහාරය. ඊට පස්සේ කොවිඩ් දුවදුර. හරි. ඊට පස්සේ රටේ ආර්ථික ප්‍රශ්න ඒ වෙලාවේ ඉතින් පාකින් කරන්න බැරි වෙච්ච වෙලාවේ ඉතින් සමහර මේ අර නිලධාරීන්ගේ නගර සභාව ඒ ටික දෙක තුල තියෙන කෝටි 36 ඒ කෝටි 36ක් නෙමෙයි පොඩි ගාණක් අතන තියෙන්නේ අර සර්චාර්ජ් එක වැඩි වෙලා මගේ විතරක් නෙමෙයි හැම එක්කෙනාගේම මේ පාකින් කොන්ත්‍රාත්තු ගත්ත හැම කම්පැනි එකම මේ දැන් ඔය ප්‍රශ්නෙට සාජිත් මහත්තයාගේ පාර්ශ්වයේ සාජිත් මහත්තයා මොන වගේ දේවල් අපි ඉල්ලින් කරලා තියෙනවා නගර සභාවට ඉල්ලින් කරලා තියෙනවා මේක විසඳන ක්‍රමයක් ගැන මේක විසඳන දැන් ඒක මෙහෙම තමයි දැන් මේ පළාත් පාලන ආයතනයේ තියෙන මේ අර කොන්ත්‍රාත් ක්‍රමය මේක පළාත් සභාවෙන් තමයි තීන්දුව తీරන ගන්න ඕන. බඩේ තියෙන ඔව්. එතකොට ආණ්ඩුකාරතුමාගේ තීන්දුව තමයි මෙතනට එන්න ඕන. එතකොට පළාත් පාලන ආයතනයෙන් දැන් 2015 සභාවක් තිබුණේ නැහනේ. ඔව් සභාවක් තිබුණේ නැහැ. 2018 තමයි සභාවක් එන්නේ. හරි. ඉතින් එතකන් සිද්ධ වෙච්ච දේවල් සභාවට දාලා අතනින් යන්න ඕන ආණ්ඩුකාරතුමාට. ආණ්ඩුකාරතුමාගෙන් තමයි මේවා ක්ලියර් වෙලා එන්න ඕන. හරි. ඉතින් ඒවා ක්‍රමයෙන් ඒ වැඩේ සිද්ධ වෙනවා. ඉතින් සමස්තයක් වශයෙන් මේක ගන්නකොට සම්පූර්ණ මේ කම්පැනිස් තියෙනවා මේ ආයතන තියෙනවා මං හිතන විදිහට කොන්ත්‍රාත්තු කරන රථ වාහන රථ මේ පාකින් කම්පැනිස් තියෙනවා මේ 36ක් ද කොහෙද. ඉතින් ඒ 36ම එකතුව තමයි ඒක කියන්නේ. ඉතින් මෙයා මගේ නමට ඔව් අය 36ම ඔයා ගොඩට දාලා මගේ නමට මේක දාලා ඒ කියන්නේ කොළඹ ඇතුළේ 36ක් තියෙනවා. කොළඹ ඇතුළේ විතරක්. ආයතන ඒ කියන්නේ මේ පාකින් කොන්ට්‍රැක්ට්ස් කරන ආයතන 36ක් තියෙනවා. මම මේම දෙයක් කියවනම් ස්මාර්ට් පාකින් කීයක් තියෙනවද කොළඹ ඇතුළේ? ස්මාර්ට් පාකින් නැහැනේ. කලින් කරා ඒක ඉතින් අසාර්ථක වුණා. ඒ අර මැෂින් එකේ ඒක අසාර්ථක වුණාද අසාර්ථක කළාද? නෑ අසාර්ථක වුණා. ඒ කියන්නේ දැන් මෙහෙම තමයි. දැන් අපි මේ ස්මාර්ට් පාකින් කරන්න කලින් කරන්න ඕන මේවා තියෙනවනේ. දැන් අපි ඩිජිටල් මාකට් එකට යනවා නම් ඩිජිටල් කරණය කරනවා නම් ඒකට යම්කිසි ක්‍රමවේදයක් තියෙනවා. හරි? එහෙම නිකන් එකපාරටම යන්න බෑනේ. ඩිජිටල් කරණය කරනවා නම් අවශ්‍ය දත්ත ටික අපිට තියෙන්න ඕන. හරි? ඒ මාකට් එක ඒ ඩිජිටල් කරණය කරන්න අවශ්‍ය ප්ලැට්ෆෝම් එක තියෙන්න ඕන. ඉස්සරම ඉන්ෆර්මේෂන් ගැදර් කරන්න ඕන. අර මේ එහෙම නැතුව මේක කරන්න බෑ. එකපාරටම මැෂින් දාලා මේ ටිකට් කඩන්න කියලා දුන්නොත් එන්නේ ප්‍රශ්නයක් වෙනවා. දැන් කලින් මේ මැෂින්ස් දානකොට රුපියල් 30යි තිබුණේ කාර් එකට. වෑන් එකට රුපියල් 30යි ගාස්තුව පැයකට. ඒතකොට රුපියල් 50ක් දැම්මොත් මේ මැෂින් එකේ රුපියල් 20ක් බැලන්ස් එක ආවේ නැහැ. එතකොට ඒ වගේ දෝෂ තිබුණා. ඒ නිසා ඒක මේව කරගන්න බැරි වුණා. හැබැයි මං කියන්නේ නෑ මේ රතගාල් මේ කළමනාකරණය මේ ආයතනවල නෙමෙයි. නගර සභාවේ සමහර වැරදි තියෙනවා. ඒ වගේම අක්‍රමිකතාවයනුත් තියෙනවා. දැන් ඔය පාස් ඒක ඇතුළේ දැන් ඔය ඒවා හොයන්න ඕනේ. ඒවා හොයලා ඒවට හරි මේ දඬුවම් දෙන්න ඕනේ. දැන් ඔය පාකින් ප්‍රශ්නේදී පක්ෂය ඇතුලේ සාජිත් මහත්තයා විවේචනය එල්ල වෙනවද? පක්ෂය ඇතුලේත් කටල්ද? නෑ පක්ෂය දැන් මේ දේශපාලනය කරන හැම එක්කෙනාටම පැහැදිලිව දන්නවා මෙතන හොරකමක් නැහැ කියලා. හරි? ඒ මගේ ව්‍යාපාරයක්. ඒ මගේ බිස්නස් එකක්. පාකින් වලට අමතරව ඔබතුමාට තියෙන ව්‍යාපාර මට වෙන ව්‍යාපාර තියෙනවා මගේ අර මේ කොළඹින් පිට මේවා තියෙනවා අපි ත්‍රිරෝද රථ අමතර කොටස් ගෙන්නනවා ඒ වගේම මගේ අර කුකුල් ගොවි පොළවල් තියෙනවා ඉතින් ඒ වගේ වෙන බිස්නස් තියෙනවා ඉතින් ඒ වුණාට දේශපාලනය කරන හැම එක්කිනාටම දන්නවා මෙතන හොරකමක් නෙමෙයි සිද්ධ වෙන්නේ කියලා දූෂණයක් මෙතන නැහැයි කියලා දන්නවා ඒ වුණාට අර දේශපාලන පලි ගැනීම ගන්න මේ අපිට නිකන් අනවශ්‍ය චෝදනා එල්ල කරලා අපේ මේ ඉදිරි ගමනට බාධා කරන්න තමයි මේවා කතා කරන්නේ. තමයි පක්ෂය තෝරනවක් නැත්නම් ඒ කලකිරීම ඉන්නේ පක්ෂය. නෑ අපි කලකිරීම නෑනේ. කොහෙද තියෙන්නේ? කලකිරීම නෑ කියන්නේ. අපි මේ යාත් එක්කම දිගටම ඉන්නවා. දැන් මුජිබුර් රහමාන් මන්ත්‍රීතුමාට එක එක්කෙනා ඇවිල්ලා නිකන් චෝදනා මේ පදනම් විරහිතව චෝදනා කරන්න පුළුවන්. ඒ වුණාට අතන ඇත්ත කතාව එයාලා කියන එක නෙමෙයි තියෙන්නේ. දැන් මම ඔයාට පොඩි මේ මම පක්ෂණයට આવුත් එමු දැන් සජිත් මහත්තයාගේ වර්තමාන දේශපාලන පසුබිම මොකක්ද කියන්නේ? නෑ අපි සමගි ජනපදවේගයත් එක්ක දේශපාලනය කරනවා. කොට්ටාසේ දැන් මෙහෙම තමයි දැන් අර ඡන්දයක් ඉවර වෙලා තාම අපි මේ සමගි ජන බලවේගය දැන් හැමතැනම අපේ මේ සමාජික ප්‍රවර්ධන කටයුතු මේ හැම එකක්ම කරන්න ඒ අවශ්‍ය මේක කරගෙන යනවා. ඉතින් වැඩ ටික කරගෙන යනවා පක්ෂයේ කියන විදිහට පක්ෂයේ අවශ්‍යතාවයන් අපි කරගෙන යනවා. ඒ වගේම එතකොළඹ
මේ මුජිබුර් රහ්මාන් මන්ත්‍රීතුමාගේ මැද කොළඹත් ඒ වගේම කොළඹ දිස්ත්‍රික්කයේ හොඳ නායකත්වයක් අපි බලාපොරොත්තුෙන් ඉන්නේ. එයාට අවස්ථාවක් ලැබුණේ නැහැ. හරියට මේ දේශපාලන තීන්දුව తీරන අරගෙන දිස්ත්‍රික්කයේ තුල වැඩ කරන්න. ඒකයි අපිට බලයක් හම්බුන්නේ නැහැ. බලයක් හම්බුන්නේ නැහැනේ හරියට. දැන් සාමාන්‍ය චෝදනාවක් තියෙනවා මුජිබුර් රහ්මාන් මන්ත්‍රීතුමා මේක පැරෂුට් කියන්නේ පැරෂුට් එකක් පැරෂුට් ඒ කියන්නේ උදාහරණයක් මම ඒක දේශපාලන වචන මම ගත්තොත් එහෙම මෙයා වෙන ගමක පුද්ගලයෙක් මෙහෙ කියන්නේ මැද කොළඹ ඇවිල්ලා ඡන්දෙට යොමු වෙච්ච එහෙම මතයක් තියෙනවා. කවුද කියන්නේ? ඒ පිස්සෙක්නේ කියන්නේ. ඒ කියන එක්කෙනා වෙන පළාතක වෙන්න පුළුවන්. මෙයා ඉපදුනේ මරදානේ. සාක්ෂිත් එක්ක තියෙනවද? ඔව් ඉතින් එයාගේ මේක තියෙනවනේ. ඉතින් එයා මරදානේ තමයි. ඒගොල්ලෝ එයාලගේ තාත්තා මේ පිට පළාතක වෙන්න පුළුවන්. එයා ඉපදුනේ, හැදුනේ, වැඩුනේ, ඉගෙන ගත්තේ, සෙල්ලම් කරේ මරදානේ. පාසල මොකද්ද? එයා සහිරා විද්‍යාලයට ගියා මහබෝධි. ඒකේ තමයි ඉගෙන ගත්තේ. ඊට පස්සේ තමයි සහිරා විද්‍යාලයට ඇවිල්ලා උසස් අධ්‍යාපනය ලැබුවේ. ඊට පස්සේ විවෘත විශ්වවිද්‍යාලයට ගියා. හොඳ අධ්‍යාපනය ලැබුව හොඳ මේ දේශපාලනඥයෙක්. දැන් මම දන්න කාලේ ඉඳන් මචං මුජිබුර් රහ්මාන් මන්ත්‍රීතුමා මැද කොළඹ දේශපාලන නියතවල ඉන්න. හැබැයි දැනට මැද කොළඹ තියෙන ප්‍රශ්න ටික අඳුරගත්තොත් එහෙම දැන් අර පැල්පත් කරන්නේ තාම එහෙම අපිරිසිදු කරන්නේ තාම එහෙම. මද්ද්‍රව්‍ය වලින් ගත්තොත් එහෙම තාම කිසි අඩුවක් නැහැ. මොන ආණ්ඩුව වෙනස් වුණාට එකොනොමි එක තාම මොකක්ද ඒ කියන්නේ උවමනාවක් තිබෙන්නේ නැද්ද මේ මැද කොළඹ 2015 ආණ්ඩුවක් හම්බෙනවා. මේ හැම එකක්ම මධ්‍යම රජයත් එක්ක සම්බන්ධ වෙච්ච ගැටලුනේ. දැන් නිවාස ප්‍රශ්න කියලා කියන්නේ මධ්‍යම රජයත් එක්ක සම්බන්ධ වෙච්ච ගැටලු. හරි. ඒ කියන්නේ මද්ද්‍රව්‍ය. ඊට පස්සේ පැල්පත්. මේ හැම එකක්ම මධ්‍යම රජයත් එක්ක සම්බන්ධ වෙච්ච. මධ්‍යම රජයටම කියලා කොටු කරන්න හොඳ නැහැ නේද? මොකද ප්‍රාන්තවල නායකයෝ ඉන්නවනේ. නෑ ඒකයි මම කියන්නේ. බලයක් තියෙන එක කරන්න. ඒකයි මම කියන්නේ. මධ්‍යම රජයත් එක්ක සම්බන්ධ වෙච්ච ගැටලු ප්‍රශ්න. එතකොට මුජිබුර් රහ්මාන් මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවට යන්නේ 2016. ඒ කියන්නේ යහපාලන ආණ්ඩුවක්. යහපාලන ආණ්ඩුව. දැන් යහපාලන ආණ්ඩුවේ දේශපාලනය ගත්තාම දැන් අතන මේ දේශපාලන පක්ෂ රාශියක් එකතු වෙලා තමයි මේ යහපාලනය හැදුවේ. හරි? එතකොට සමහර අමාත්‍යාංශ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කට්ටිය. ඔහොම බෙදලා කියන්නේ. එතකොට හරි බලයක් තිබුණේ මේ වැඩ ටික කරන්න. හැබැයි අපි ඒ දවස්වල මුජිබුර් රහ්මාන් මන්ත්‍රීතුමාට යම් අමාත්‍යාංශ හරහා ඒ කියන්නේ ගම්පෙරළිය ඒ වගේ ඒනොට මේ මධ්‍යම ඒ වැඩසටහන් තුලින් එතකොට මුජිබුර් රහ්මාන් මන්ත්‍රීතුමා ඒක ආණ්ඩුවේ හිටපු මේ කියන්නේ മന്ത്രി කෙනෙක්නේ එවකට ආණ්ඩුවේ 2015 යහපාලන ටිකක් කියන්න දෙන්නේ නැහැ රහ්මාන් මන්ත්‍රීතුමාත් එක්ක මොනවද තරහක් තියෙනවද තරහක් නැහැ මං කියන්නේ එවකට മന്ത്രിතුමෙක් එතකොට ඒ යහපාලන ආණ්ඩුව ඇතුලේ මං ඉවර කරන්න මන්ත්‍රී කොහොම හරි බාධා කරනවා නෑ මං කියන්නේ මචං එයාට ආපු චෝදනාව මන්ත්‍රීතුමාට මචං වුමනාවක් තිබ්බේ නැද්ද දැන් മന്ത്രിතුමෙක් නැද්ද කොළඹ කියන්නේ මට ශ්‍රී ලංකාවේ නෙමෙයිනේ එයාට තිබ්බා මධ්‍යම රජයට මචං දාන්න මෙන්න මේ වගේ ප්‍රශ්නයක් තියෙන මැදිහත් වීමක් මං හිතන්නේ චෝදනා කරන එකෙකුටවත් ඒ වගේ උවමනාවක් තියෙනවා කියලා. මෙයාට තියෙන උවමනාව, මෙයාට තියෙන ඕනෑකම මේ නගරය හදන්න ඕන කියන උවමනාව ඒ චෝදනා කරන කාටවත් නැහැ. මොනවද මෙතර කරලා ඒකයි මං කියන්නේ. එතකොට යහපාලන ආණ්ඩුවේ යම් වැඩසටහන් තිබුණා ගම්පෙරළිය ඒ වගේ වැඩසටහන් තිබුණා. ඒ හරහා අපි සමහර මේවා මුජිබුර් රහ්මාන් මන්ත්‍රීතුමා කරලා තියෙනවා. හරි. දැන් සාමාන්‍යයෙන් මේක නගරයක්නේ. ගමක් නෙමෙයිනේ. දැන් දැන් පොළොන්නරුව අනුරාධපුරේ වගේ නෙමෙයිනේ. මේක නගරයක්. ඒ කියන්නේ විශාල නගරයක්. මේ අපේ අග නගරේ. එතකොට මේකේ බොහොම අමාරු මේක පරිපාලනය කරන්න කළමනාකරණය කරන්න බොහොම අමාරුයි. ඉතින් ඒකට බලයක් තියෙනවා. දේශපාලන බලයක්. ඒ කියන්නේ ඇමතිවරයෙක් වෙලා ඉඳලා මුජිබුර් රහ්මාන් මන්ත්‍රීතුමා වැඩ කරේ නැහැ කියලා කිව්වොත් එහෙම අපිට පිළිගන්න පුළුවන්. එයා සාමාන්‍ය මන්ත්‍රීවරයෙක්. ඒ වුණත් යහපාලන ආණ්ඩුවේ එයා පසුබිම මන්ත්‍රීවරයෙක්නේ. මං කියන්නේ වෙන්නේ නැති. එතුමා යම් කිසි කොටසක් කරන්නේ නැති. ඒ සමහර විට ඒක ජනගත වෙන්න නැති වෙති. සමහර ඒවා තියෙනවා පන්සල් වලට සල්ලි දෙන එක මැදකොළ මං ඔයාට කියන්නේ එයාට හොඳ අවබෝධයක් තියෙනවා. නගරය කොහොමද හදන්න ඕන? නගරයේ තියෙන අධ්‍යාපන පහසුකම් අධ්‍යාපන මේක කොහොමද හදන්න ඕන? යටිතල පහසුකම් ඒ අවබෝධයන් ඒ හැම එකක්ම තියෙනවා නැතුව නෙමෙයි. ඒ නිසා තමයි එතුමා පාර්ලිමේන්තුවේ ඉඳන් ඉල්ලා අස් වෙලා නගරාධිපති අපේක්ෂක හැටියට ආවේ. මේ නගරය හදන්න ඕනේ. ඒක දිනන්නම ලේසි කියලා හිතපු නිසාවත් දන්නෙත් නෑ නේ මට කජ්ජන් නෙමෙයි මේ මැද කොළඹින් ඉල්ලලොත් නෑ කොහොමත් මැද කොළඹ වීරයා එයා තමයි. නැත්තම් කොහොමද මං කියන්නේ දැන් එයාත් එක්ක ඉන්නවා කියන එක නෙමෙයි. ඒ වුණාට
අපිටත් මේකේ දැන් මුජිබුර් රහ්මාන් මන්ත්‍රීතුමා නැතුව වෙන එක්කෙනෙක් පත් කරන්න ඕන නම් ඒ හා සමාන දැනුමක් තියෙන එක්කෙනෙක් එන්න ඕන. අපි අපේක්ෂකමට ආවට අපි අපේක්ෂකම ඉල්ලුවේ නෑ නෑ. ඒ ඡන්දේ කල් දැම්මනේ. අපිට ඕන මේ ඊට පස්සේ ඡන්ද තිබ්බනේ නගරසභා ඡන්ද තිබ්බනේ. එතකොට දිල්ලන්න තිබ්බනේ මදාස තිබ්බනේ. ඒක දෙවන දිල්ල දෙනවනේ මුජිබුර ඕනතුමා. ඒ කියන්නේ ඊට පස්සේ තිබ්බ ඡන්ද තියෙන්නේ. ඔව්. අපි රිසාසරුක් මේ අර කැන්ඩිඩේට් කම දෙන්නේ ඊට කලින් එයා දැන් මේ වෙන කැන්ඩිඩේට් කෙනෙකුත් දැම්මේ. අපේ නම මේ අපේ මේ ඩොක්ටර් කෙනෙක් නේ. ඩොක්ටර් කෙනෙක් ඩොක්ටර්. ඒ වෙලාවත් එයාට ඉල්ලන්න නෑ මෙහෙම තමයි. දැන් එයාගේ දැන් ඒ වෙලාවේ නගරය හදන්න ඕන කියන අර හැඟීමත් එක්කම තමයි ආවේ. නෑ මම හිතන්නේ ඒ වෙලාව එයාට තියෙන්න ඇති දේශපාලන සාක්ෂරතාව කොහොමද තියෙන මනුස්සයෙක් මුදුමරවුන් මම මෙතන බිම්මට්ටම තේරෙන්නේ නැති මේක හරි වෙලාව නෙමෙයි. හැබැයි මේම දැක්කම මේම නෑ 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 එහෙම නෙමෙයි. නෑ ඒ වෙලාව මේම දෙයක් උන්නේ නැද්ද සජිත් මහත්තයා දැන් සමහරවිට සජිත් ප්‍රේමදාස මහත්තයා දැන් කොළඹට මාරු වෙනවා. ඒ කියන්නේ එයා කොළඹින් ඉල්ලන්නේ කියලා. නෑ ගේසෙලිත් කොළඹනේ ඉල්ලුවේ 2020 මේ මහමැතිවරණයේ කොළඹින් තමයි ඊට පස්සේ 2015 කොළඹනේ විල්ලුවේ. 15 එයා හම්බන්තොට මේ ඒතකොට කොළඹින් ඉල්ලනකොට තමයි මෙතුමාට නගර සභාවට දෙනවා. නගර මේ කැන්ඩිඩේට් ඉල්ලන්න කියලා දෙනවා. එතුමා පාර්ලිමේන්තු වාසනය කරනවා. එහෙම මොනවද නෑ ඒ එක එක්කෙනා හිතන විදියනේ. නෑ ඒක වුණු විදිය. අපි අහන්නේ මේවා නිවැරදි කරගන්න අහන්නේ. දැන් ගියසෙලේ 2023 එයා ආවේ මේ නගරය හදන්න ඕන අපිට මේ අවස්ථාවක් ලැබුණේ ඒ අවස්ථාව ගන්න තමයි ආවේ. නමුත් ඒ ඡන්දයේ තිබ්බේ නැති හින්දා දැන් 2025 තිබ්බනේ. දැන් මෙයාගේ ප්‍රශ්නේ වෙන්නේ 2025 ඇයි එයා ආවේ නැති කියලා. මුජිබුර් රහ්මාන් කියලා කියන්නේ ජාතික තලයේ දේශපාලනය කරන එක්කෙනෙක්. හරි? දැන් විපක්ෂයේ එයාගේ අවශ්‍යතාවය තියෙනවා. පාර්ලිමේන්තුව ඇතුලේ එයාගේ කටහඬ අවශ්‍යයි. එයාගේ වොයිස් එක අවශ්‍යයි. ඉතින් ඒ නිසා මේක අවස්ථාවක් නෙමෙයි. දැන් කලින් ඒ අවස්ථාව අපි ගන්න බැලුවා මේ නගරය හදන්න ඕන ඒ ලොකු සැලැස්මක් තිබුණා. දැන් රෝසි සේනානායක ආවනේ ස්මාර්ට් නගරයක් හදනවා කියලා. හැබැයි මුජිබුර් රහ්මාන් මන්ත්‍රීතුමාට පැහැදිලි චින්තනයක් තිබුණා, පැහැදිලි අරමුණක් තිබුණා, පැහැදිලි අපේ මේවයක් තිබුණා. මේක ස්මාර්ට් නගරයක් කරන්න ඕන කියලා. ඒකට අවස්ථාවක් ලැබුණේ නැහැ. මතු කාලේදී එහෙම ලැබෙනවා නම් අපි ඒකට සහයෝගය දීලා මේ නගරය හදනවා. මට මේ එකක් හිතෙනවා දැන් මට ඇත්තටම අපිට ඇත්තටම පෞද්ගලිකව සාජිත් මන්ත්‍රීතුමා මුජිබුර් රහ්මාන් මන්ත්‍රීතුමාත් කිසිම පෞද්ගලිකව දේශපාලන ප්‍රශ්නයක් නැහැ. එතකොට නේ අපිට අර කිසිම කෙනෙක් එක දේශපාලන මේ වෙනම පෞද්ගලික ප්‍රශ්නයක් නැහැ. මම කියන්නේ මචං දැන් මෙතුමාලා ගත්තාම පරුල්ලා ගත්තාම එතකොට ෆාසීලා ගත්තාම තරුණ නායකයෝ ටිකක් ඉන්නවනේ මේ කොළඹ නේද? එතකොට මෙයාලා උපන් බිමේ සුවඳ අඳුරන ඇත්තම තරුණ නායකයෝ දෙයක් කරන්න පුළුවන් ආර්ථිකය තියෙන අධ්‍යාපනයේ තියෙන නේ. එතකොට මෙයාලානේ මචං උපන් බිමේ ප්‍රශ්න සුවඳ ඔක්කොම දකින්නේ නේ. එතකොට ඇත්තටම මම කියනවටත් වඩා සාජිත් මන්ත්‍රීතුමා ඇතුලේ තියෙන ප්‍රශ්න ටික දන්නවනේ. මං අහන්නේ ඇයි මෙයාලට දැන් මේ අවුරුදු 24ක් සාජිත් මන්ත්‍රීතුමා ක්‍රියාකාරී දේශපාලනේ නේ 24ක් දැන් ඉන්න මම ඒක කලින් දැන් ඉන්න තත්ත්වෙත් එක්ක ගත්තාම මේ 24ට මෙයා මචං පළාත් සභා මට්ටමේවත් ඉන්න ඕනේ. ඇයි ඒ තත්ත්වෙට මේ පක්ෂෙන් යවන්නේ නැත්තේ? මං කියන්නේ අහන්නේ ඒකනේ මුජු. දැන් මෙහෙම තමයි දැන් මගේ එතුමාට කරන්න කාලේ දුන්නනේ. ඇයි නව කියන්න අවස්ථාව දෙන්නේ නැත්තේ? දැන් මෙහෙම තමයි දැන් මං දේශපාලනයේ අවුරුදු 24ක් කරනවා කියලා මගේ පෞද්ගලික අදහසක් නේ මට മന്ത്രിවරයෙක් වෙන්න ඕන කියන ආශාව. මගේ කැමැත්ත. ඒ නායකයට ඔබතුමාගේ හැකියාව තේරුණා නෑ නෑ හරි. ඒකයි දැන් මගේ අවශ්‍යතාවයක් කොහොම හරි මං മന്ത്രിවරයෙක් වෙන්න ඕන මේ සමාජයට අවශ්‍ය මේක කරන්න මගේ ප්‍රදේශයට අවශ්‍ය වැඩ කටයුතු කරන්න ඕන කියන මගේ හැඟීම. ඒ අවස්ථාව එයා දුන්නේ නැහැයි කියලා එහෙම යන්න බෑ දේශපාලනේ. දැන් සමහර කට්ටිය නාම යෝජනා දුන්නේ නැත්නම් තරහ කරගෙන යනවා. වෙන පක්ෂවලට යනවා. ස්වාධීන කණ්ඩායම් එහෙම යන්න බෑ. ඒ මොකක්ද හේතුවක් තියෙනව නොදෙන හේතුවක්? ඒක ඔබතුමාගේ වැරද්දද තාම? නෑ නෑ අපි යම්කිසි පොදු අරමුණක් ඇතුව තමයි අතන ඉන්නේ. ඒ කියන්නේ අපේ නගරය හදන්න ඕන. දැන් වෙන කවුරු හරි සුදුස්සෙක් අරන් ඉන්න බලන්න. මැද කොළඹ මේ වගේ දේශපාලන දැනුමක් තියෙන අවබෝධයක් තියෙන වෙන කවුරු හරි එක්කෙනෙක් ඔයා නම් කරන්න මෙතන. අපිට දැනට නම් මට පේන්නේ නැහැ කිසිම කෙනෙක්. එතකොට අපි ඉතින් පේන්නේ නැහැ කියන්නේ මේම අවුරුදු 24ක්නේ. නෑ නෑ ඒ මගේ ප්‍රශ්නයක් නේ. ඔව් මං කියන දේශපාලන නායකයන්ට ඇත්තටම උවමනාම තිබ්බනම් මුස්ලිම් කොංග්‍රසයේ වේවා සජිබේ වේවා මචං තිබ්බනම් මේ තරුණ පෙළ නායකත්වයනේ නේ. එහෙම ගම හරි රට හරි මොකක් හරි මේ ආසනේ හදන්න තිබ්බනම් දැනට නායකයෙක් නැහැ කියන එකට ප්‍රධාන වැරද්ද මචං එයාලා නායකයෙක් හදන්න ඕනේ. එයා නායකයෙක් හැටියට එයාට වගකීමක් තියෙනවා තරුණ මේ පසුබිමක් හදන්න. ඉතින් ඒ වුණාට ඒ සඳහා අවශ්‍ය කටයුතු එයා කරයි. හැබැයි අපි දැනට තියෙන අපේ පොදු ප්‍රශ්න මොනවද? ඒව හදන්න ඒ පොදු අරමුණක් වෙනුවෙන් අපි ඉවසීමෙන් ඒ වැඩේ කරන්න ඕනේ. හරි. දැන් මගේ පෞද්ගලික අවශ්‍යතාවයක් හින්දා මම മന്ത്രിවරයෙක් වෙන්න ඕනේ. ඒ නිසා මට මේක කඩාගෙන යන්න බෑ. අපේ පොදු අරමුණක් තියෙනවානේ. ඒ පොදු අරමුණ මේ නගරය හදන්න ඕනේ. මේ නගරයේ ඉන්න අපේ දැන් චුට්ටක් ගිහිල්ලා බලන්න. දැන් ඔයා කිව්වනේ පැල්පත් මේවත් අපේ මැද කොළඹ අධ්‍යාපන මට්ටම බලන්න.
මේකට මොනවද කරන්නේ? එතකොට යම්කිසි දේශපාලන බලයක් ඕන. මේක කරන්න. දැන් අපි දැන් මෙයා තමයි ඉන්නේ දැන් කලින් ගත්තාම එම්.එච්. මොහමඩ් හිටියා. එයා බොරැල්ල සංවිධායකයෙක්. ඒ වුණාට මෙතකොළඹ ප්‍රධාන දේශපාලන මේ කරලියේ මේ ප්‍රධාන කෙනෙක්. එයා මේ රටේ කතානායක වුණා. හරි? ඔහොම තමයි දේශපාලනය. ඊට පස්සේ මහරූෆ් ඇමතිතුමා ආවා. එයාත් දේශපාලනය කරලා ඔහොම ගියා. හැබැයි මෙතකොළඹ බිහි වෙච්ච හොඳම දේශපාලන දැනුමක් තියෙන එක්කෙනෙක් තමයි මුජිබුර් රහ්මාන් කියන්නේ. වෙන්න පුළුවන්. ඔව්. ඒක තමයි ඇත්ත. වෙන කවුරු ඇවිල්ලා චෝදනා කරත් නිකම් පදනම් විදිහට චෝදනා නෑ. ඇත්තටම ගත්තොත් සාජිද් මන්තුලා ඒ නිසා දන්නේ නෑනේ යාට මේ අධ්‍යාපන මට්ටම ඔබතුමා කිව්වේ අධ්‍යාපන මට්ටම ගැන වැඩි තකන්න නැතුව. එතුමා නෙවෙයි. මේ මැදකොළඹ මෙච්චර කල් පාලනය කරපු කිසිම කෙනෙකුට උවමනාවක් තිබුණේ නෑ අධ්‍යාපනය හොඳ තැනකට ගන්න. එහෙම ගත්තොත් අර මිනිස්සුන්ගේ පැවැත්මක් නැති වෙයි කියලා එයාලට හිතුණු නිසානේ අදටත් මේ හැමදාම අපි උඩින් කතා කරාට මේක කොළඹ මේක නගරය උඩින් කතා කරාට යටින් ඇත්තටම දැන් තියෙන අධ්‍යාපන මට්ටම කියන්නේ කොළඹ ප්‍රධාන නගරය අපේ අග නගරය අපි ජීවත් වෙන්නේ මෙහෙ තමයි කියලා අපි මේ නිකන් අර මේ සතුටින් කතා කරාට මේක ඇතුළන්තේ වෙනස්. දැන් මං දන්න තරමින් මං මේක අර මේ 2015 මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාව මේ ඒ අවසන් ඡන්ද මේ ස්ටේජ් එකේ වේදිකාවේ ටවර් හෝල් එක ගාව එක්සත් ජාතික පක්ෂය එතකොට එක්සත් ජාතික පක්ෂයනේ අපි හිටියේ. එක්සත් ජාතික පක්ෂයේ නායකතුමා ඇවිල්ලා කිව්වා මැදකොළඹ කියලා කියන්නේ එයාගේ හදවත කියලා. හරි? දැන් ඔයා මුජිබුර් රහ්මාන් මන්ත්‍රීතුමා ගැන චෝදනා කරනවා සමහර කටේ මොනවත් කරේ නැහැ කියලා. දැන් මැදකොළඹ ඡන්ද ටික අරගෙන දිනලා රටේ අගමැති වෙලා 6 සැරයක් අගමැති වෙලා එයා මගේ හදවතත් කියලා මැදකොළඹ දැන් එයා මොනවද කරේ? ඒක තමයි මිනිස්සු රැවට්ලා ඉන්නේ. දැන් ඒකයි මම කියන්නේ. එතකොට රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාට කරන්න බැරි එකක් රහ්මාන් මන්ත්‍රීතුමාට කරන්න පුළුවන්ද? ඒ වුණාට අමාත්‍යංශයක් ඕන. අමාත්‍යංශයක් මේ දීලා රහ්මාන් මන්ත්‍රීතුමාට මේ වැඩේ කරේ නැහැ කියලා කිව්වොත් එimhe අපිට පිළිගන්න පුළුවන්. ඒ කියන්නේ එතන මුළු සජ්ජපිටම වුණාවක් තිබ්බේ නැහැ කියන්න පුළුවන්. කොළඹ UNP එකට වුණාවක් තිබ්බේ නැහැ කියන්න පුළුවන්. නෑ වුණාවක් තිබ්බේ නැහැ කියන එක නෙමෙයි. ඒකයි මම කිව්වේ යහපාලන ආණ්ඩු කාලේ පක්ෂ රාශියක් එකතු වෙලා කරපු හින්දා තීන්දුව తీරන ගන්න බෑනේ. මොනාරි එක්සත් ජාතික පක්ෂයෙන් යෝජනාවක් අරන් එනකොට නිදහස් පක්ෂයෙන් ඒකට විරුද්ධ වෙනවා. නිදහස් පක්ෂයෙන් යෝජනා අරන් එනකොට මේගොල්ලන් විරුද්ධ වෙනවා. ඒ වගේ වාතාවරණයක් නේ තිබුණේ. ඒකන ප්‍රොජෙක්ට් පවා දේශපාලනීකරණය වෙලා ලකුණු දාගන්න ප්‍රොජෙක්ට් වලට ප්‍රශ්නයක් රණ්ඩුවක් කියලා තියෙනවා කියනවා කියන්නේ. දැන් මේ ක්‍රියාවලිය බලනකොට අපි මේ සතුටින් කතා කරාට මේක තමයි අගනගරය අපි මේක තමයි ජීවත් වෙන්නේ කියලා කතා කරනවට වැඩිය අපි කනකාටු වෙන එක තමයි මෙතන වෙන්නේ. අරක මුජිබුර්ට කෙලින් ගහනව නෙවෙයි මේ සාජිද් මන්ත්‍රීතුමා මේ වෙලාවේ මුජිබුර් රහ්මාන් මන්ත්‍රීතුමා ගැන කතා කරන ඔබතුමාගේ නායකයා විදියට. අපි මෙතන පරුණාවන පරුණ එක්ක අපි විවේචනය කරලා තියෙනවා එතුමාගේ නායකයා ගැන. ඒ වගේම තමයි සිරා. නෑ ඒ සාධාරණයි. යම්කිසි කතිකාවක් තියෙන්න එපා. ඒ කියන්නේ කිසි කෙනෙක් මේ වෙනකන් කිසි දෙයක් කරලා නෑනේ. යම්කිසි නෑ එහෙම කරලා නැහැ කියලාත් නෑ. දැන් අපි බලන්න රහ්මාන් මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවට තේරීපත් වෙලා මාස 2කින් අපි පටන් ගත්තා හොටල් කළමනාකරණය කියලා. ඒ කියන්නේ ඒ සම්බන්ධ දැනුමක් ලබා දෙන්න පුළුවන් තරුණයින්ට ඇයි කියලා කිව්වොත් එහෙම එයාගේ අරමුණක් තිබුණා බලන්න මම අර කියන එක හරිද වැරදිද කියලා. ශැංග්‍රීලා එක ඒ වෙලාවේ හදාගෙන හිටියා. හරි. එතකොට රහ්මාන් මන්ත්‍රීතුමාට ඕනකමක් තිබුණා අපේ මැදකොළඹ ඇතුලේ ඉන්න තරුණයින්ව මේකට යොමු කරන්න. හරි ශැංග්‍රීලා. දැන් කවුද වැඩ කරන්නේ? දැන් මට එදා හිමල් කිව්වා ඒක පටන් ගත්තේ 2000 කවදද? ඒ කන්සෙප්ට් එක 2014 නේ ශැංග්‍රීලා එක පටන් ගත්තේ. අර මේ අපේ මහින්ද රාජපක්ෂ ආණ්ඩු කාලේනේ. ඒ කියන්නේ ප්‍රොජෙක්ට් එකේ වම දැන් ඒක අතරියද නැත්නම් කොහොමද නෑ ඒකයි මම කියන්නේ. එතකොට ලොකු උවමනාවක් තිබුණා අපේ මැදකොළඹ කට්ටිය තමයි මේකට දාන්න ඕනේ කියලා. හරි. දැන් හිමල් මහත්තයා නුවර මාත් එක තරහ වෙන්න එපා. දැන් කවුද වැඩ කරන්නේ? දැන් අපේ නගර සභාව ගන්න කවුද වැඩ කරන්නේ? පිටින් මිනිස්සු වැඩ කරන්නේ. අපේ නගරේ ඉන්න තරුණයින්ට කොහෙද වැඩ තියෙන්නේ? දැන් මේකට තමයි අපි ඒ සඳහා අවශ්‍ය මූලික අධ්‍යාපනය දෙන්න එපායි. අනිවාර්යයෙන්. ඒකට අපි යම්කිසි ක්‍රමවේදයක් කරා. ඒ වුණාට මේ තරුණයින්ගේ මේකට මැදිහත් වීම, මේකට සහභාගීත්වයේ යම්කිසි ඌනතාවයක් තියෙනවා. හරි? ඉතින් ඒකත් එක්ක
ඒකට දැනුවත් කිරීමේ වැඩසටහන ඒකට අවශ්‍ය වැඩසටහන අපි කරන්නේ. දැන් ඔයාලත් එකතු වෙලා ඉන්නවා. යම් කිසි වැඩසටහනක් කරන්න. දැන් අපි හැම එකේම එකතු වෙන්න ඕන. දැන් ඡන්දයක් ඉවර වුණාට පස්සේ අපි එක එක්කිනාට චෝදනා කරන එක නවත්තලා අපි වැඩ කරන්න අපි හැම එක්කෙනාම එකතු වෙන්න ඕන. ඡන්දයක් එනකොට අපි බෙදිලා ඒ පක්ෂ පාට වලට වෙන වෙලා වැඩ කරන්න පුළුවන්. ඉතින් ඔච්චර ෆිලොසොෆියක් තියෙන සාජිත් මහත්තයාට ඉතින් නේ මෙයා ඇයි ඔයාව නායකතුමාට බැරි මේ ඊළඟ මැදකොළම නායකයා විදිහට හදාගෙන යන්න? ඒ අපි මේ නායකයෙක් ඉන්නෝනේ. දැන් මොනවටද නායකයෙක්? නැති හරි නෑ එයාත් එක්ක ඉඳගෙන අපි දේශපාලනේ ඉගෙන ගන්නවා. දැන් මමත් മന്ത്രിවරයෙක් වෙන්න ඕන. ඉස්සරහට මතු කාලයේදී එහෙම മന്ത്രിවරයෙක් වුණා නම් ඒ දේශපාලනේ අපි කරනවා. දැන් මම ওই ප්‍රශ්නේ අහන්නේ මේම හදන්නේ නැති සමහර මේ මම ගලීදා කාන්නේ මේ සෞද් මාතර ඇතුලින් කැපිලි තියනවද දන්නේ නැහැ නේ. ඒ කියන්නේ දැක්මත් තියෙනවා අපිට වෙන දැක්මත් තියෙනවා. හරිද? රවුමන් മന്ത്രിතුමාවම කපනවා. ඒතර මාව කපන්නේ නැද්ද? දැන් ඔක තමයි මම තමයි දේශපාලනේ තියෙනවා. දේශපාලනේ ඇව්වේ මචං මම චුට්ටක් සාජිත් මන්ත්‍රීතුමා එන නිසා චුට්ටක් වටින් හොයලා බලපුවාම මට ආරංචි වුණ දේවල් තමයි මේ මල්ලි වැඩ කරන්න පුළුවන් සුපිරි කොල්ලෙක්. හැබැයි අර කකුලෙන් අදිනේවා වැඩි ඔය රීසා කියලා මන්ත්‍රීතුමෙක් උතෙන් ප්ලාන් කරලා තියෙන මුජිබුර් රහමාන් මන්ත්‍රීතුමා සාජිත් ඔළුව උස්සයි කියලා සාජිත් කවදායි ට්‍රෙට් එකක් වගේ දැනේ කියලා ඔන්න ඔහොම එකක් තමයි එළියන්නේ. ඒකට කවුරුනේ ඇත්ත කියලා තියෙනවා. ඒ කියන්නේ සන්තෝෂයි මේ. ඒක නේ ඒක ඇත්ත. නෑ මෙහෙම තමයි. මුජිබුර් රහමාන් මන්ත්‍රීතුමා කවදාවත් ඉතින් මට විරුද්ධව එහෙම වැඩ කරන්නේ නෑ. හැබැයි මං එයාත් එක්ක සමහර මේකත් එක්ක මගේ අර සමහර මේ ඒ කියන්නේ සතුටු විය හැකි සතුටු වෙන්න බැරි ඒවත් තියෙනවා. ඒ කියන්නේ මෙහෙම තමයි. අපි එයාත් එක්ක ඕන එකක් කතා කර ගන්නවා, ගහ මරා ගන්නවා. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. අපේ දැන් මගේ മന്ത്രിවරයෙක් වෙන එක මගේ පෞද්ගලික කැමැත්ත. දේශපාලනේ ඒ වුණාට ඒ නායකත්වය කියලාසන්න අපි ඒ කාටවත් ඉඩ දෙන්නේ නැහැ. එහෙම බෑනේ. දැන් මෙහෙම වුණොත් එimhe එක්සත් ජාතික පක්ෂෙට මුන්නේ නායකයා බදාන තියන්න ඉඳලානේ පක්ෂයකට දැන් මේක කොට්ටාසයකටත් එන්න පුළුවන් නායකයෙක් හදන්න නැතුව ඊයොත් එහෙම නෑ ඒක නායකත්වයේ තේරුම් ගැනීමක් නේ තියෙන්නේ නායකත්වයේ තේරුම් ගන්න ඕන සුදුසුට සුදුසු ගන්න තව මම හොයලා බලනකොට දැන් ওই නායකත්වයේ තේරුම් ගන්න කියන නායකයාත් මචං දේශපාලන කොළඹ පටන් ගෙන තියෙන මෙතුමගේ ගෙදර ඔෆිස් එක හදාගෙන එහෙම අපේ මේකත් එක්ක මේ මාලිගාවතේ තමයි යා මේ අර මේ දේශපාලනේ පටන් ගත්තේ දේශපාලනේ මාලිගාවතෙන් තමයි පටන් ගත්තේ මාලිගාවතෙන් පටන් හැබැයි ඒ පටන් ගත්ත කාලේ මාලිගාවතේ ඉන්නව ඇත්තේ ඔව් මාලිගාව ඒකට මම ඉස්කෝලේ යන කාලේ මාලිගාවතේ නොදන්න කෙනෙක් නෑ එයා ඒ කියන්නේ ඒ සමාජයත් එක්ක ගැටිලා පහළ මේ මට්ටමේ ඉඳන්ම එයා වැඩ කරලා තියෙනවා ඒ නිසා හැම එක්කෙනාම දන්නවා මේ මෑත කාලයකදී අර Facebook එකේ නිකන් අනවශ්‍ය කට්ටිය ඇවිල්ලා නිකන් බොරු චෝදනා දාලානේ එයාගේ මේව කරන්න හදන්නේ. මං මේ මොනවද එදා අපේ නායකතුමත් කිව්වා ලේ වලින් දීලා දෙනවා කියලා. ඒ වගේම නෑ මං කියන්නේ ලේ වලින් මං අත්සන් කරනවා කවදාවත් දූෂණයක් නැති මේ දෑත් ටික පිරිසිදු මිනිසෙක් කියලා. කවදාවත් හොරකම් කරලා නැති. ඔව් ඇත්තටම. මට මගේ මේ මීඩියා ඉතිහාසයේ දුන්න හොඳම මට ඇහුවා හොඳම රෙකමන්ඩ් එක තමයි පුජුබර රහමාන් ගැන මේ සාජිත් මහත්තයා දෙන්නේ. ඔව් ඇත්තටම අපි ළඟින්ම හිටියා. දැන් මං ඉස්කෝලේ යන කාලේ ඉඳන් මේව දන්නවා. ඒ සාජිත් මහත්තයා දැන් ඕක මේ විදිහට ආර්ථික අපහසුතාව මැද්දේ එයා කවදාවත් අනවශ්‍ය මේවට ඇඟිලි ගහලා නැහැ. ඒක මේ සාහිතිකයක් දෙන්න සාජිත් මහත්තයා එතුමා වෙනුවෙන් පෙනී සිටිනවා. හැබැයි අපිට මතකද මට හිතෙන්නේ ඒක තමයි මෙතන මේ 2018 ලොක්කා බේරගන්න යනවා සාජිත් මහත්තයා වගේ බේරගන්න එයාගේ ඇත්ත කතාව. එයාගේ ඇත්ත කතාව. ඒක තමයි. ඒක ඇත්තම නායකත්වයේ ලක්ෂණයක් මචං. ඒ කියන්නේ නමුන්ගේ උඩින් දැන් වර්තමාන නායකව මචං වර්තමාන නායක වෙනුවෙන් පෙනී සිටින්න ඕනේ. හැබැයි නායකතුමා දෙනගන්න ඕනේ පල්ලෙහා මට නායක ඒ නිසා තමයි අපිට සමහර වෙලාවට අඩත්තේට්ටම් වලට ලක් වෙන්න වෙලා තියෙනවනේ. ඒ මං දැන් කලකිරීම දින්නේ පක්ෂයට නෑ එහෙම මොනවද කවුරු මොනවා කිව්වත් කවුරු මොනවා මේවා කරත් මගේ හිතටත් දන්නවනේ මේ අවස්ථාවලදී මට මොනවා හරි මේවා වෙලා තියෙනවා කියලා මම පොඩි ළමෙක් නෙමෙයිනේ ඒ වුණාට මේ නායකත්වයේ කෙරෙහි මගේ විශ්වාසයක් තියෙනවා ඒ කියන්නේ පොදු අරමුණක් වෙනුවෙන් ඒක වෙන කාටවත් කරන්න බෑ ඔයා මතකද මේ බල්ලා තියෙනවද දන්නේ නැහැ මම එයාගේ නම කියලාම කියන්න ඔයගොල්ලන්ගේ මේකටත් ආවා මේ කවුද සිරාස් යුනස් හරි එයා හැම වෙලාවෙම ඇවිල්ලා චෝදනා කරනවා මොනවද මෙහාට මොනවත් කරන්න බෑ අරවද මේවද ඇයි එයා චෝදනා කරන්නේ එයා ආවා 2023 නාම යෝජනා ඉල්ලගෙන සජබෙට එයාට ඇවිල්ලා නැහැ කියලා කියන්නේ මගේ ඉස්සරහ දුන්නේ නැති නිසා දැන් බයිනවා දුන්නේ නැති නිසා මුජිබුර් රහමාන්ට බැන්න අර බෝක්කෝ හැදුවේ නැහැ කියලා අර මැද කොළඹ අර මේ පාර්ලිමේන්තයට අර මේ අපි මාලිගාවට මේක හැදුවේ නැහැ කියලා ඒක හැදුවේ රවුමා මන්ත්‍රීතුමා
ඒ වුණාට ඒ කොළඹ නගර සභාවට අයත් බල ප්‍රදේශයක් නෙමෙයි. ඒ කියන්නේ කොළඹ නගර සභාව සීමාව තුළ තියෙන මේව එකක්. ඒ වුණාට ඒක හදන්න ඕන දුම්රිය දෙපාර්තමේන්තුවේ. CGR එකේ මේව එකක්. මෙලෝ දෙයක් දන්නේ නැතුව නිකන් ඇවිල්ලා කෑ ගහනවා අතන වීඩියෝ එකක් දැම්මා මෙයා අරවද මේවාද කියලා ඒ තරම් නගර සභාවෙන් හදලා තිබ්බ එක නේද? ඔව් හදලා තිබ්බා. එතකොට එයා ඇවිල්ලා එදා කිව්වා මෙහෙම අරවද මෙයාට නාම යෝජන. දැන් රවුෆ් හකීම්ට ඇයි බනින්නේ? දැන් මේ ඡන්දේ නගර සභා ඡන්දේ 3 දෙනෙක් එක්කන් ගියා කියලා. ඔව් 3 දෙනෙක් එක්කන් ගියා මෙයාලා ඔක්කොම වියදම් කරනවා මෙයාලට දේශපාලනේ හොඳට දන්නවා අරම මට එයාට නගරාධිපති අපේක්ෂක දෙන්න කියලා. ඉතින් රවුෆ් හකීම් කියලා කියන්නේ ජාතික දලයේ දේශපාලන කරන එක්කෙනෙක්. හරි ආණ්ඩු මාරු ආණ්ඩු පෙරලි කොච්චරක් බලලා ඇද්ද? දේශපාලනේ මේව කරලා බීලා ඇති. මේ මනුස්සයාගේ මුහුණ දැක්කම දන්නේ නැද්ද මුට පුළුවන් ද බැරිද කියලා. හරි චෝදනා කරන්න කලින් අපි කාට හරි දැනගන්න ඕනේ එයාගේ වැදගත්කමයි එයාගේ තත්වයයි අනිත් එක එයාට තියෙන සුදුසුකමයි. සිරාජ් යුනුස්ට පුළුවන් ද ගිහිල්ලා මේවා මම දැකපු විදියට දැන් ඒ වගේ මේ සිරාජ් යුනුස් මහත්තයා කියපු එයාගේ හේතුවක් වෙන්න ඇති ඔය දැන් කියපු දෙක බනින්න හේතුවක් වෙන්න හැබැයි බැනපු කරුණු ටික තියෙන්නේ ඒ වගේ යම්කිසි ඇත්තක් තියෙනවා නෑ ඇත්තක් නෑනේ එයාට නාම යෝජන දුන්නේ නැහැ කියලා ගිහිල්ලා බනින්න පුළුවන් දැන් මට 2018 දුන්නේ නෑනේ අපි ගිහිල්ලා බැන්නේ නෑනේ කොහෙවත් ගිහිල්ලා මුජිබුර් රහමාන් වැරදි කියලා බැන්නේ නෑනේ ඒ කඳවුරත් එක්ක ඉඳලා අපි දේශපාලනය කරන්නේ. දැන් කඳවුරේ කලකිරලා තියෙන ඔච්චර කල අවුරුදු 24 කල්ලන් ඉඳලා මේ. නෑ එහෙම මොනවද? ඉතින් ඒකෙන් නෙමෙයිනේ අපි යැපෙන්නේ. ඒකට දැන් ඔය බිම්මට්ට හොඳට දන්න විදියට දැන් ඊළඟ පළාත් සභාව මැතිවරණදී ඉවත් ඔබතුමා ටිකට් එක හම්බ වෙයි කියලා බලාපොරොත්තුවක් නැද්ද? තාම මේ නගර සභාවටත් ගියේ නෑනේ. පළාත් සභාව ඡන්දයක් තිබ්බොත් එහෙම පක්ෂයෙන් කාවරි ඉදිරිපත් කරයි. එතකොට ඒ එක්කෙනා අපේක්ෂකයා සුදුසු නම් අපි ඒ සම්පූර්ණ සහයෝගය දෙනවා. සුදුසු නැත්නම් ඉතින් අපි ඒ වෙලාවට නිහඬ වෙලා කවුරුත් නැහැ. ඔය දක්ෂතා ටික දැකලා නෑ ඉන්නවා. අපේ මේ පක්ෂෙත් ඉන්නවා. දක්ෂ කට්ටිය ඉන්නවා. ඉතින් ඉස්සරහට යන්න පුළුවන් කට්ටිය ඉන්නවා. දැන් ওই දක්ෂතා ටික දැකලා වෙන කවුරුට ආරාධනා කරොත් සජිත් මහත්තයට වෙන පක්ෂකෙන් නෑ දැනට මේ වගේ සුදුසුකමක් අත්දැකීමක් පරිණත දේශපාලන දැනුමක් තියෙන ජාතික තලයේ දේශපාලන කරන්න පුළුවන් ඔය කඳුර විතරයි මුජිබුර් රහ්මාන් වගේ නායකත්වයක් අපිට දැනට මගහැරලා යන්න බෑ. මේකට වඩා සුදුසු අත්දැකීම් තියෙන පරිණත දේශපාලඥයෙක් ආවොත් එහෙම එදාට බලමු. මට තේරෙන විදිහට මේ කතාවෙන් තේරෙන්නේ තමන්ගේ කියන්නේ සමාජික පරිණතභාවයට ලක් නොකර එතුමා මෙච්චර කාලෙ ඉඳලා තියෙනවා. ඒකෙන් දැන් එතුමා නැතිවම බැරි කරලා තියෙන්නේ. නෑ එහෙම නෑ. එහෙම බලුවම මැදකොළම හැම දේශපාලන පක්ෂෙම මොකක්ද? අපි නෑ අපි මානසික ලෙඩ නෙමෙයිනේ. අපිට තේරෙනවා. දැන් මං උදාහරණ වශයෙන් නිකන් ගන්නම්කෝ. දැන් මං අර චෝදනා කරා සිරාජ් යුනුස්ට. හරි. එයාට පාර්ලිමේන්තුවේ ගිහිල්ලා මොන හරි ජාතික ප්‍රශ්නයක් ගැන කතා කරන්න දක්ෂකමක් තියනවද? සුදුසුකමක් තියනවද? නැහැ. හරි. එයාට විවාදයකට ගිහිල්ලා යම්කිසි මාතෘකාවක් යටතේ යම්කිසි අමාත්‍යාංශයක නැත්නම් අනපනත් මේ සම්බන්ධව කතා කරන්න දැනුමක් තියනවද? ඒක මම දන්නේ නැති වෙන්නේ නැහැ. අපිට පේනවනේ. දේශපාලනේ කතා මම ඔයගලන්ගේ මේක බැලුවා. ඔයා මොනවද ආනෝ එයා කොහෙද යනවා. හරි. ඉතින් ඒ වගේ එතකොට එයාට දේශපාලන දැනුමක් තියෙනවා. හැබැයි දේශපාලනයට විවේචන රෙඩියට දැක්මක් තියෙන එක තමයි දේශපාලනය වෙන්නේ. පාර්ලිමේන්තුව කියලා කියන්නේ ලේසි පාසු තැනක් නෙමෙයි. හරි. මේ රට පාලනය කරන තැනක්. නීති ගැන දැනගන්න. ඒ කියන්නේ නීති සම්පාදනය කරන තැන පාර්ලිමේන්තුව. ඒකට සුදුසු යවන්න ඕන. නිකන් ඉන්න හල්පාරුව යවලා දැන් මට ගිහිලා කරන්න පුළුවන්. සිවුනස් දෙතෙන්ද ගැලපෙන්නේ නැහැ. ගැලපෙන්නෙම නෑ. ඒ නම ගැලපෙන්නේ මම කතා කරේ මෙතන වාඩි කරනවා. නෑ මම කතා කරේ එකත් ඇරදී මේ මනුස්සයා සත පහකට වැඩක් නැති මනුස්සයෙක්. මටත් කිව්වනේ මේ පාකින් හොරා කියලා. ඔව්. හැබැයි මට කිව්වා පාකින් හොරා අපි පාකින් මාෆියාව මේකෙන් තමයි හොරකම් කරේ. නගර සභාව රින්ගන්න නේද? නගර සභාවේ මන්ත්‍රී කෙනෙක් ඉන්න පාර්ලිමේන්තුවේ. කවුද? සිරාජ් යුනුස්ගේ. ඔව්. පාර්ලිමේන්තුවේ නගර සභාවට යන්නේ නේ. පාර්ලිමේන්තුවට මේ ඡන්ද 100ක් ගන්න බෑ. එයා කියනවා කතාවක් රවුමන් මන්ත්‍රීතුමා 2016 83000ක් ගත්ත නගර මේ පාර්ලිමේන්තුවට මනාප. ඊට පස්සේ 2020 ගත්තා 87000ක්. හරි. ඔයා මේ දේශපාලන ඉතිහාසයේ අරන් බලන්න මනාප එන්න අඩු වෙනවා. එක්කෙනෙක්ගේ ජනප්‍රියතාවය අඩු වෙනවනේ. ඕනම ආණ්ඩුවක ඔය කියන්නේ මේ NPP එකේ PK කාලෙත් එතුමා යම්කිසි ප්‍රමාණයක් ගත්තා. යම්කිසි ගත්තා. ඒ කියන්නේ 83ක් ගත්තේ කියන 87ක් ගත්තා. අර NPP අර මේ අර රැල්ලත් එක්ක එයාගේ මේව කරගෙන එයා පාර්ලිමේන්තු ගියා. හරි. මේ 100ක් ගන්න බැරි. නිකන් වාචාලකමකට කතා කරන්න ප්‍රසිද්ධතාවයට මේ ප්‍රසිද්ධියටපත් වෙන්න නිකන් අර මේ Facebook එකේ ඒවට මේවා ටික ලයික්ස් ටිකක් දාගන්න නිකන් ඉන්න අර මනුස්සයාට බනිනවා. හැබැයි මගේ ආගමේ හැටියට දැන් එයා මටත් හොරා කියලා තියෙනවා. ඒ අපේ ආගමේ හැටියට අවසන් දිනයක් තියෙනවා. ඒ කියන්නේ අපි මේ පාපොච්චාන කරනවා. ඒ දවසට ඇවිල්ලා මේවට ඔක්කොම උත්තර දෙන්න ඕන සිරාජ් යුනුස්.
ඇයි කියලා කිව්වොත් මේක නිකන් නෙමෙයි. අපිව බලාගෙන ඉන්නවා නම් ඔන්න අභියෝගයක් තියෙනවා. මානසික පීඩාවට පත් කරපු වචන. එයා කියලා තියෙනවා මේ මම බැලුවා. 2025 නගර සභා ඡන්දය ඉරුණාට පස්සේ එයා දෙමළෙන් කියලා තියෙනවා ඒ වීඩියෝ එකෙන් අන්න ඔර පාකින් කල්ලන් තෝතිටානම්. එහෙම කියලා මාකව තියෙනවා. එයා දැක්කද අපි හොරකම් කරපු ඒවා. අපි නීතියානුකූලව හරි ක්‍රියාපටිපාටි ටෙන්ඩර් ක්‍රියාපටිපාටියට අනුව අපේ සල්ලි කෝටි ගණන් තැන්පත් කරලා තමයි අපි මේව අරන් තියෙන්නේ. නිකන් නෙමෙයි. සිරාජ් යුනිවර්සිටියට නිකන් පේන්න පුළුවන්. හරි එතුමා දාන්න මැදකොළම චෝදනා ටික ඔක්කොමයි බොරුව කියලා පැත්තකට තියෙනවා. ඔබතුමා අඳුනගත්ත ගැටලු මොනවද මැදකොළම මේ වෙනකොට සංවර්ධන විය යුතු දේවල්? ගැටලු තියෙනවා ඉතින්. තරුණ නායකත්වයේදී නායකට මිස් වුණා. තර කරගන්න බැරි වුණා. වෙන්න දෙයක් නැහැ. ඉතින් එයාට තේරෙනවා දැනට මිස් එයාත් මිනිස්සෙක් දැනට කරන්න ඕනේ කියලා හිතන දේවල් මේ බොහෝ දේවල් තියෙනවා. අපි ඉස්සර අපේ සමාජයේ තරුණ ප්‍රජාවේ මේ මානසිකත්වය හදන්න ඕනේ ඉස්සර. හරි ඒකට ඔයාලත් කැප වෙන්න. ඒ කියලා කිව්වම ඔයගලන් මේ හොඳ ප්‍රෝග්‍රෑම් එකක් කරගෙන යනවා මම දැක්කා. ඉතින් අපි පුළුවන් වෙලාවට ඒකට සහාය දෙනවා. අනිවාර්යෙන් ඒකට සහාය දිය යුතුයි. හැබැයි අපේ තරුණ ප්‍රජාව ඉන්නෝනේ. තරුණ ළමයි ඉන්නෝනේ. මෙයාලගේ මානසිකත්වය ෆස්ට් හදන්න ඕනේ. දැන් අපිට ගියේ දැන් අවුරුදු 30ක් 40ක් වෙන්න කට්ටිය අපි ගණන් ගන්න හොඳ නැහැ. එයාලව යන්න දීලා දැන් ඕයිල් කරන කට්ටිය මෙයාලව අරගෙන අපි හොඳ මානසිකත්වයක් එයාලට හදන්න ඕනේ. දැන් මේ ලෝකේ දියුණු වෙනවා. නව තාක්ෂණයේ දියුණුව. මේ නව තාක්ෂණය දියුණුවත් එක්ක අපි යන්න ඕන. එහෙම නැත්නම් අපි ළිඳේ ඉන්න මැඩියෝ වගේ ඉන්න බෑනේ. හරි. ඒ නිසා මේ මානසිකත්වය හදන්න ඔයගලන්ගේ ප්‍රෝග්‍රෑම් හදන්න අපිත් පුළුවන් හැම වෙලාවකම සහයෝගය දෙනවා. ඉස්සර මානසිකත්වය හදලා ඊට පස්සේ අධ්‍යාපන මට්ටම ඉහළ නංවලා මේගොල්ලන්ගේ ආර්ථිකය හදලා මේ සමාජයේ තියෙන ගැටලු ඒ වගේම අපේ මේ නගරය තුල තියෙන අපේ මේ නිවාස ගැටලු මේ හැම එකටම විසඳුම් ලබා ගන්න ඕන. ඒ විසඳුම් ලබා ගන්න හොඳ නායකත්වයක් තියෙන්නත් ඕන. අත්දැකීම තියෙන්න ඕන. පරිණතභාවය තියෙන්න ඕන. අවබෝධය තියෙන්න ඕන. මිනිස්සුත් එක්ක කතා කරන්න පුළුවන්, මිනිස්සුන්ගේ කියනකොට මොනවද තේරුම් ගන්න පුළුවන් ඒ ශක්තියක් තියෙන්න ඕන. භාෂා හසුරවන්න පුළුවන් වෙන්නත් ඕන. හැම එකක්ම තියෙන්න ඕන. එහෙම නැතුව නිකන් මේ දේශපාලන නායකත්වයක් අපිට බලාපොරොත්තු වෙන්න බෑ. ඒ නිසා දැනට මම මේකේ ඇවිල්ලා එයා ගැන තමයි මම කතා කරන්නේ. ඔය ටික කලින් තිබිලම නැහැ වගේ කාටවත්. ඔය ටික කලින් විසඳ ගන්න ඔය ටික කලින් ඔය හැකියාව ටික කලින් තිබිලා නැහැ. නෑ මෙයා මම දැනට මගේ දැන් මට තේරෙන්නේ දැනට මෙයා තමයි ඉන්නේ. ඔබතුමාට තියෙන කියලා අපි සාරිත් මාත්‍යට ඊළඟ පාර දෙයියන කියලා മന്ത്രി දුරයක් හම්බුනොත් මුලින්ම කොහෙන්ද පටන් ගන්න මොනවද තියෙන අඩුපාඩු යටිතල පාසුකම් ටික මට තියෙනවා මේ එයාට වැඩිය මේ ලොකු මේවයක් තියෙනවා. මගේ අර ඡන්ද කාලේ අපි කට්ටියත් එකින් ඉඳ. ඔව් මගේ අර මගේ ලීෆ්ලට් එකේ මම ගහලා තිබ්බා මේ අර නව මේ තාක්ෂණයත් එක්ක අපි මේවා කරන්න ඕනේ කියලා. මගේ දැන් තියෙනවා මේ කියුබාවේ ෆිඩෙල් කැස්ට්‍රෝ ඉන්නකොට එයාගේ වැඩසටහනක් තිබුණා මේ හැම ගෙදරකටම සතියකට සැරයක් වෛද්‍යවරයෙක් විසිට් කරනවා. ඒ කියන්නේ ගිහිල්ලා ඒ වෛද්‍යවරයා තමයි ගිහිල්ලා බලන්නේ. වෛද්‍යවරුත් කියුබා වෙනනේ. ඔව්. එයාලා ගිහිල්ලා බලනවා මොනවද තියෙන ලෙඩේ ගිහිල්ලා බෙහෙත් ගන්න. එහෙම එයාලා දෙනවා. දැන් අපි ලෙඩක් මේවා වුණොත් තමයි අපි හොස්පිටල් එකට යන්නේ. හරි. එතකොට මේක කොට්ටාසේ ඇතුලේ අපේ නාගරික වෛද්‍යවරු කී දෙනෙක් ඉන්නවද නගර සභාවේ? වැඩක් ගන්න පුළුවන්. කලින් ගිහිල්ලා අර අපේ තියෙන ඒ කියන්නේ මිනිස්සුන්ගේ සෞඛ්‍ය තත්ත්වය ඔව් අපිටම බලන්න පුළුවන්. එතකොට නාගරික වෛද්‍යවරු ඉන්නවා කීයක් ඉන්නවද? අපේ කොළඹ මහනගර සභාවේ. මොනවද ඒගොල්ලන්ගේ වැඩේ වෙන්නේ? ක්ලිනික් ටික ටිකේ ඉන්නවා. එතකොට ඒ කොට්ටාසේ ඇතුලේ ඒ වගේ වැඩසටහන් කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපිට මේගොල්ලන්ගේ දක්ෂතාවය හඳුනාගෙන දැන් අපේ මේ තරුණ ළමයින්ට කාර්මික අධ්‍යාපනය මේ වගේ නව තාක්ෂණයත් එක්ක තියෙන අධ්‍යාපනය කම්පියුටර් ගෙවල් ගන්න ගිහිල්ලා මේ ලිස්ට් එකක් කරගන්න පුළුවන් නේ. දැන් ගමකට ඉන්නවනේ දැන් අර සංවර්ධන දාඩි මම කියන්නේ ওই වැඩේ කරගන්න ඕන නම් ඉන්ෆර්මේෂන් ටික ගන්න ලේසි නෑ. ඉන්ෆර්මේෂන් ගන්න පුළුවන්. මේක ක්‍රියාත්මක කරන්නේ කවුද? නගර සභාවේ නගරාධිපතිතුමිය ඊට පස්සේ උපනගරාධිපතිතුමා කොමසාරිස් නියෝජ්‍ය කොමසාරිස් മന്ത്രിවරු කමිටු සභාපතිවරු මේ වගේ කට්ටියක් ඉන්නවනේ. මේ ක්‍රියාත්මක කරන්න ව්‍යාපෘති යෝජනා අපි ඉදිරිපත් කරන්න එපා නගර සභාවට. මං කියන්නේ ඒකයි. අපේ ළමයිගේ මානසික මට්ටම හදනවා. සාරිත් මාත්‍රා මන්ත්‍රීතුමාට පස්සේනේ. දැන්වත් අපිට පේන සාරිත් මාත්‍රා අතන යනවනේ සමහර තැන්වල වෙන මොනවද අදුරගත්ත ගැටලු ඇත්තටම. බරපතල ගැටලු දැන් ඔයාලා ඒකට මේ මද්ද්‍රව්‍ය මේ ස්ටෙප් එකක් තියලා තියෙනවා. ඒක සන්තෝසයි. හැබැයි මං නම් කියන්නේ මෙහෙම තමයි. අවදානම් සහිතයි. ඒ නිසා බොහොම පරිස්සමෙන් හොඳ වැඩක්. අවදානම් සහිතයි.
ඉතින් ඒ නිසා ඒකට අවශ්‍ය කරන මේ අපි සහයෝගය දෙනවා. දැනට ඔබතුමා ඉන්න මේ පළාත ඇතුළේ කොහොමද මත්ද්‍රව්‍ය ගැන අවබෝධයක් තියෙනවද? මත්ද්‍රව්‍ය කියන්නේ තරුණයන්ගේ භාවිතය නෑ මට ඒ සම්බන්ධ අවබෝධයක් නෑ. ඇයි කියලා කිව්වොත් එහෙම මාලිගාවත ගත්තම මාලිගාවත්තේ පොලිසිය මේවා රෙඩ් නෝටිස් අඩුයි. මං කියන්නේ මට අලුත් කඩේ මට කියන්නේ ඒවා අඩු වෙන්න ඕන කොහොම හරි කරන්න ඕන. නෑ අපි ඒකත් එක්ක ඒ කට්ටියත් එක්ක තියෙන අර සම්බන්ධතාවය අඩු හින්දා මට ඒ සම්බන්ධව දැනට දැනුමක් නැහැ. හැබැයි මට ඔයගලන්ගේ අර ප්‍රෝග්‍රෑම් එකක් යන හින්දා ඊට පස්සේ මටත් මේ හිතට මේ එකක් ආවා. මේකට සහයෝගය දෙන්න. දැන් මට කරන්න බැරි වැඩක් නේ. ඔයාලා කරන්නේ. දැන් එතකොට මගේ වගකීමක් තියෙනවා. ඒකට සහයෝගය දෙන්න. ඇත්ත මේක අපිට තනියම කරන්න බෑ සාලිත්. ඔයාලා වගේ කට්ටියගේ මේ නෑ ඒකයි මං කියන්නේ. එතකොට මට වගකීමක් තියෙනවා. මට වගකීමක් තියෙනවා. මං ඉපදිච්ච පළාත මාලිගාවත් ඊට පස්සේ අපි මෙතකොළම කියන්නේ අපේ නගරේ. ඉතින් ඔයාලා යම්කිසි ස්ටෙප් එකක් ගන්නවා නම් ඒකට අපි අනිවාර්යෙන් ඒ වගකීම අපිත් මේ යම්කිසි වැඩ කොටසක් අපිත් කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි වැඩේ. දැන් අධ්‍යාපන පැත්තෙන් ගත්තොත් එහෙම මද්ද්‍රව්‍ය ඉස්සරහම නැති කරන්න නම් මද්ද්‍රව්‍ය ගැන කතා කරපු නිසා ඇත්තටම අවබෝධයක් නැති දරුවෙක් හරි ප්‍රශ්නයක් තියෙන කෙනෙක් නෙවෙයි මද්ද්‍රව්‍යයට ඇත්තටම යොමු වෙන්නේ මානසිකව මචං ඩවුන් කෙනෙක් නෙවෙයි මද්ද්‍රව්‍යයක් ගන්න. මේ දැන් අධ්‍යාපන පැත්තෙන් ගත්තොත් එහෙම දැන් බාරුන් ජයතිලක පාසල නේ ශ්‍රීමත් බාරුන් ජයතිලක පාසල ඇත්තටම දැනට අවුරුදු 120 යන්නේ. දැන් අද අපි ගියා කොළඹ තරුණ බෞද්ධ සංගමයේ හදලා තියෙන්නේ 1898 ජනවාරි 8 ශ්‍රීමත් බාරුන් ජයතිලක මැතිතුමා නදිය ඇතුළේ තමයි ඒක නිර්මාණය කරලා තියෙන්නේ. ඒතර එයා සමගාමීව පටන් ගත්ත එකක් තමයි මේ බාරුන් ජයතිලක ජාතික පාසල. ඒතර ඒ කාලේ මාලිගාවත්ත රොයල් කියලා තමයි මේක හඳුන්වලා තියෙන්නේ. හඳුන්වන මාලිගාවත්ත රොයල්. ඒක දැන් ප්‍රාථමික මට්ටමකට බහැලා තියෙනවනේ. ඒක දැන් ප්‍රාථමික මට්ටම ප්‍රාථමික පන්ති දක්වා අරන් ඉල්ල තියෙනවා. ඒකේ අර තිබ්බ ගොඩනැගිලි වෙනම වෙන වැඩකට අරන් තියෙනවා. ඒ වෙලාවේ පක්ෂයක් විතර මැදිහත් තුන්නේ නැද්ද නායකතුමා? මම දන්න තරමේ ඒකේ අර ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. ඒක පළාත් සභාවට අයත් පාසලක් නේ. ප්‍රශ්න ඇහිලා පළාත් සභාවට අයත් පාසලක්. ඒකේ අර මේ ප්‍රින්ටිං මේ එකක් මේ ඒකට වෙන් කරගෙන තියෙනවා. ඊට පස්සේ රජයේ මුද්‍රණාලේ දී තින්නේ. ඔව් රජයේ මුද්‍රණාලයේ තියෙනවා. ඊට පස්සේ මම දන්න තරමින් රාම මන්ත්‍රීතුමාගෙන් අතන ගුරු පුරපාඩුවක් තිබුණා කලින්. ඒකට අවශ්‍ය කරන මේක හදලා දුන්නා. ඊට පස්සේ අපේ පක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස මැතිතුමා ඇවිල්ලා අතන ස්මාර්ට් බෝඩ් එකක් දුන්නා. ඒ පමණින් මම කියන්නේ අතන තියෙන ප්‍රශ්න ටික ඉවරයි කියලා. හරි. ඉතින් ඒක අපේ මේ ගම ඇතුලේ තියෙන ඉතාමත් වැදගත් ස්ථානයක්. ඒකේ වැඩි දියුණුව ඒකේ ඉගෙන ගන්න ළමයින්ගේ අනාගතය ඒ වගේම ඒ දුවා දරුවන්ගේ අවශ්‍යතා අධ්‍යාපන අවශ්‍යතාවයන් ගැන බලන්න ඕන. මම හිතන්නේ දැන් හිතන්න මාලිගාවත් රොයල් කියලා කිව්වම මේකේ ඒ වචනේම තියෙන මට මේක ඉන්දැත්තේ හොඳ විනයගරුක නේ සමාජික සම්බන්ධ කොටසක්. ඒක වැහෙනකොට දැන් මෙහෙමනේ වැහෙනකොට සම්පූර්ණ දැන් මේ හැම එකේම පරිසරය වෙනස් වෙනවනේ. ඔව් දැන් ඔයාට හොඳ හැඟීමක් තියෙනවා මොනාරි හොඳ වැඩක් කරන්න ඕන කියලා. ඒ වගේ මෙයාටත් තියෙන ඒ ගැන සන්තෝෂයි. දැන් මටත් තියෙනවා යම් කිසි හැඟීමක් මේ හොඳ වැඩක් කරන්න ඕන. මේ හැම එකක්ම අපි කරන්න යනකොට මං මේ මගේ අත්දැකීම අනුව මං කියන්නේ මේ හැම එකක් ඇතුළෙම දේශපාලනයක් තියෙනවා. හරි? දැන් ගෙදර මිරිස් කුඩු ටිකක් අරන් යන්න ඕන ඒකේ දේශපාලනයක් තියෙනවද කියලා බයයි. හරි? දැන් මම ඔයාලට කතාවක් කියන්නම්. මට මේක හොඳ අවස්ථාවක්. එයාත් මේ මාලිගාවත් එන්නේ. දාරුස්සලාම් මේ අපේ මේ පාසලේ ළඟම පාසල හොඳම පාසල ප්‍රෝග්‍රෑම් එකක් කරන්නේ. දැන් ඒකේ කොහොම හරි යහපාලන ආණ්ඩු කාලේ යෝජනාවක් දාලා රවුම මන්ත්‍රීතුමා යෝජනාවක් අරන් ආවා අතන තට්ටු 4ක බිල්ඩිමක් ගහන්න. දැන් ඒක කොහොම හරි ෆෞසි ඇමතිතුමායි අර හමීඩියාස් එකේ ෆෞසුල් හමීඩ් එයයි එකතු වෙලා කොහොම හරි ඒකට පාරක් දෙන්න ඇතුවා. හරි ඇයි? ෆෞසි ඇමතිතුමා බැලුවා නිකන් හරි මුජිබු මේක හැදුවා නම් එයාට චුටක් ප්ලස් පොයින්ට් එකක්. හරි? ඒ නිසා දේශපාලන ෂොට් එකක් දෙන්න ඕනේ මේක කොහොම හරි නවත්තන්න ඕනේ කියලා. ෆෞසුල් හමීඩ් බැලුවේ මොනවද? මාලිගාවත් ඉන්න ළමයිව සහිරා විද්‍යාලයට ඇතුල් කරන එක මේකෙන් නවත්ත ගන්න පුළුවන් මෙතනට ගිහිල්ලා අපි මොනවා හරි කරලා දීලා මෙහෙම කරමු කියලා. ඒක ඇතුළේ දේශපාලනයක් තමයි. ඒ වුණාට අපි ඉඩ දුන්නේ නැහැ. රවුමා මන්ත්‍රීතුමා දැඩි තීන්දුව ගත්තා මේක හදන්න ඕන කියලා හැදුවා. ඒ කියන්නේ රජයේ තියෙන මුදල්, බදු මුදල්, ඒ පළාතේ ඉන්න කට්ටියගේ මුදල්, අපේ සල්ලි. ඒකෙන් අපිට හදන්න පුළුවන්. මේ ව්‍යාපාරිකයෝ එකන් ඇවිල්ලා, ඒ ව්‍යාපාරිකයෝ මේ ව්‍යාපාරිකයෝ ඇවිල්ලා අපේ පාසල් වලට මේක හදන්න ඕනේ නැහැ. රජෙන් මොනවාරි අපිට මේ අවස්ථාවක් දෙනවා නම් ඒ ව්‍යාපෘතිය හදන්න ඒ අවශ්‍යතාවය අපි ගන්න එපා. ඒක තමයි මුජිබුර් රහමාන් මන්ත්‍රීතුමා කරේ.
එතකොට මේ මාළිගාවතේ දේශපාලනඥයන්ගේ මෙතකොටම දේශපාලන ප්‍රබල පන්තියේ තියෙනවා දෙකට පන්ති බෙදීමක්. ඒ කියන්නේ මචං මේ අර දාරුසලාම් එකට දානවා සාමාන්‍යයෙන් ආර්ථික මට්ටමින් පහළ දරුවෝ. ඊට පස්සේ සයිරා එකට එයාලා නොවන තැනටම දාරුසලාම් එක වැඩ හදන්නේ. ඒක මගේ අත්දැකීමයි මං නිකන් මට තේරෙන විදිය. ඒ කියලා කිව්වම දැන් කලින් දැන් අවුරුදු නේ මෙතන බාරොන් ජයතිලක එකත් වහලා මචං. බාරොන් ජයතිලක වහලා අධ්‍යාපනයේ වහලා දානවා. බාරොන් ඒ කියන්නේ සාමාන්‍ය ඉකොනොමික් ක්ලාස් එකේ දරුවන්ගේ ඔව් ඒ කියන්නේ ග්‍රේඩ් 11 එක තිබ්බේ ඒක වහලා මේව දානවා. ඊට පස්සේ මොකද කරන්නේ? එයාලට වැඩිදුර අධ්‍යාපනයට ඕන නම් මචං යන්න පුළුවන් සයිරා එකට. හරිද? දැන් මෙතන මොකද කරන්නේ? දාරුසලාම් එක සංගරාජත් තියෙන එතන. හැබැයි ඒවත් දාරුසලාම් එක තව ටිකක් ලොකු කරලා බිල්ඩින් එකක් ගෙනල්ලා සයිරා එකට අර කට්ටිය යන්න එක වැළකෙනවා. මේක මෙහෙම තමයි. නෑ දැන් අවුරුදු 15කට 20කට කලින් මාලිගාවත කියලා කිව්වහම අපේ රටේ ප්‍රසිද්ධ ස්ථානයක් මොනවටද? පාතාලි කියලා කිව්වා, මද්ද්‍රව්‍ය කිව්වා, අරවා කිව්වා, මේවා කිව්වා, එක එක නම් කිව්වනේ. ඔව්. පාතාලි කියලා කිව්වා. හරි. නැත්නම් ඊට වඩා ෆුට්බෝල් වලට ප්‍රසිද්ධ. හැබැයි මාලිගාවතේ ඉන්න හොඳ මේ දක්ෂ තරුණයෝ. දැන් මෙයාත් මාලිගාවත. දැන් ඉස්සර දැන් අවුරුදු 2-3කට කලින් බලන්න මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් කරන්න මාලිගාවතේ කවුරු හරි හිටියද? ඒ කියන්නේ යම් කිසි ඉන්න ඇති අර අවස්ථාව නෑ ඒ දක්ෂ දැන් ඉන්න ගොඩක් ගොඩක් ඉන්නවා. ඒ කටියට අපි සම්පූර්ණ සහයෝගය දෙන්න ඕන. ඒ වගේම දැන් ඒ නමත් එක්ක දැන් සමහර කට්ටිය බය වෙනවනේ. දැන් රොයල් එකේ ඉගෙන ගත්ත කට්ටිය බය වෙනවා දාරුසලාම් එකේ එක ආවොත් එහෙම උත් එක්ක මේ කතා කරන්න. මූ මග මේ මොනාරි කරන මේව වෙනකොට මූ කට්ටිය එකන් ඇවිල්ලා ගහයිද? හා නිකන් මනක් කල්පිත ඒවා. ඉතින් ඒ වගේ ෆෞදුල් හමීඩ් හිතුවද දන්නේ නැහැ. එහෙ අර මේක ඇතුලේ මාලිගාවත් එකෙක්ව මේ සහිරා විද්‍යාලයට ගත්තොත් එහෙම ඌ අර මේ මාලිගාවත් ඉන්න කට්ටිය එකන් ඇවිල්ලා ගහයි. මුන් දන්නේ නැහැ මොනවත් මුන්ට සීලාචාරකමක් නැහැ. මුන්ට හැදියාවක් නැහැ. මුන් අශීලාචාරය වුන් කියලා හිතුවද දන්නේ නැහැ. ඒ නිසා ඒකට බාධකයක් දාන්න තමයි ෆෞදුල් හමීඩ් මේ වැඩේ කරේ කියන එක තමයි මගේ වතු සංස්කෘතියත් එන්න ප්‍රබෝධනන්තයට දැන් ඒ දවස්වල ඒ නම් තිබුණට ඒ පාතාලේ අර මේවා කියලා කිව්වට දැන් අපි වැඩි දියුණු වෙලා. ඉතින් මගේ ප්‍රශ්නේ එන දාරුසලාම හදන්න නැතුව සයිරා එකට මාලිගාවතේ රොයල් වෙන්න නොදී මාලිගාවතේ රොයල් එක මේ බාරොන් ජයතිලක එහෙම තියන්න තිබ්බා. ඒක හදනකොට ඒකට හදන්න පොරකන් නැතුව. මචං කඩනකොට කඩන්න විරුද්ධ වුණා නේද? දැන් මුජිබුර් රහමාන් මන්ත්‍රීතුමා ගිහිල්ලා ඒකේ දාරුසලාම් එකට තට්ටු 4ක බිල්ඩින් එකක් හදනකොටත් බාධා කරනවා. ඒක කරන්න දෙන්නෙත් නෑ. ඔය හදපු කට්ටිය කිසි කෙනෙක් සාජිත් මහත්තයා බාධා කරේ නැද්ද මේ බාරුන් ජයතිලක කඩනකොට? කොහොකද? බාරුන් එක අර එකෙන් ලයික් ඒ සම්බන්ධව මම නම් හරියට මේක දන්නේ නැහැ. ඒ මං චුට්ටක් බලලා මොනවද තිබුණද? එතකොට වැඩ කරන්න ගියත් බනිනවා මේ මනුස්සයාට. වැඩ කරේ නැහැ කියලාත් බනිනවා. දැන් මොනවද කරන්න කියන්නේ? මේ ප්‍රශ්නේ මහ පොළොවේ තියෙන ප්‍රශ්න ටික අඳුරගෙන තැල්ල පොඩි වෙන්නේ ඒ වගේ ඉතින් මේ සමාජයත් මොකද තරුණ නායකයට පේනවා මේ සමාජයත් එක්ක ගැටිලා වැඩ කරන මිනිස්සෙක් ඉතින් අපිත් එහෙම තමයි. ඉතින් මට උවමනාවක් තියෙනවා ඔයාටත් උවමනාවක් තියෙනවා මේ සමාජය හදන්න අපි ඉන්න වටපිටාව පරිසරේ මේවා හදන්න. එතුමට උවමනාවක් තියෙනවා ඔබතුමාට මේ තරුණ නායකත්වයට තැන දීලා ඉස්සරහ. ඔව් අනිවාර්යෙන් දෙන්න ඕන. ඒ කියන්නේ හතරක් බලන් ඉන්නවා. ඔව් අනිවාර්යෙන් මේ අපි මේ තරුණ මේ රීසා මන්ත්‍රීතුමා ඉඳ දෙයිද දිගටම නෑ ඒක මෙහෙම තමයි දැන් එක් එක්කෙනාට දැන් එළියේ ඉන්න කට්ටියට සමහර දේවල් පේනවා. දැන් මටත් සමහර දේවල් දන්නවා. හරි කවුද අපිට මේව කරන්නේ බාධා කරන්නේ ඒවා කියලා අපි දන්නවා. දන්නේ නැතුව නෙමෙයිනේ මමත් දේශපාලනය කරනවා. මමත් මේ සමාජයත් එක්ක ගැටලා වැඩ කරනවා. මමත් හොඳ අධ්‍යාපනය ලැබලා තිනවා. ඒ කියන්නේ මමත් මේ අවබෝධ මිනිසෙක්නේ. ඒක මේක හොඳ ගතියලා කියන්නේ විවේචනය තමයි කිලිම් යන අපිට තේරෙනවා මෙන්න මේ වගේ බාධාවන් තියෙනවා කියලා. ඉතින් ඒක ස්වභාවිකයි. ඒ බාධාවන් බින්දගෙන කඩාගෙන තමයි යන්න ඕනේ ඉස්සරහට. ඉතින් කඩාගෙන යනකොට ඉතින් සමහර කට්ටිය අහු වෙන්නත් පුළුවන් සමහර කට්ටිය මිරිකිලා වැටෙන්නත් පුළුවන්. ඒක කියන්න බෑ. සමහර වෙලාවට ඒ බාධක කඩනකොට මමත් වැටෙන්න පුළුවන්. කඩාගෙන යනකොට එයාලත් වැටෙන්න පුළුවන්. ඒක කියන්න බෑ. දේශපාලනය වෙනස් වෙනවා. අපේ එදිනෙදා ජීවිත මේවා වෙනස් වෙනවා. අපි අද ඇඳ වගේ නෙමෙයි තව මාසයකින් අඳින්නේ. අපි වෙනස් වෙනවා. අපි කතා කරන විලාසය මේ හැම එකක්ම වෙනස් වෙනවා. අපි ආර්ථික මේවා වෙනස් වෙනකොට අපි වෙනස් වෙනවා. එයා වෙනස් වෙනවා. ඒ ස්වභාවිකයි. ඒ නිසා ඒක වෙනස් වෙලා නැහැ මෙච්චර කාලෙ. මිනිස්සුන්ගේ ආර්ථිකය වෙනස් වෙලා නැහැ. නෑ වෙනස් වෙලා තියෙන්නේ. දැන් මෙහෙම තමයි. නායකයෝ ඉල්ලන්නේ. නායකයෝ ඉල්ලන්නේ වෙනස් වෙන්නේ නැති. කලින් තිබුණු මේකට වඩා දැන් යම් ප්‍රමාණයක්
අර කුණුවැල් ප්‍රශ්නේම කවදාවත් වෙනස් වෙන්නේ නැතුව. කොහොමද? ඔය කුණුවැල් ප්‍රශ්න සෙබස් තීරණුවා ඇත්තටම ගත්තොත් ලොකු ඉතිහාසයක් තියෙන වැඩක් කරන්න පුළුවන් තැන්නේ. අපි ඊයේ පෙර දානකොට අපි දැක්කා සීතාව කුමාරයාගේ ප්‍රවාහන මාධ්‍යයක. ඒ වගේ ඇත්තටම පක්ෂයක පැත්ත මම ඔය පක්ෂයට දානව නෙවෙයි. ඇත්තටම සාජිත් මහත්තයා මැදකොළඹ කිසිම පක්ෂයක නායකයෙකුට මම කියන්නේ මෙහෙම තමයි. ඒක කරන්න බැරි වැඩක්ද මම දන්නේ නැහැ. නෑ කරන්න පුළුවන්. බැරි වැඩක් කොහෙද තියෙන්නේ? මේ ලෝකේ වෙනස් වෙලා තියෙන්නේ යම්කිසි මිනිසෙක්ගේ හැකියාවක් මතනේ. මේ හැම එකක්ම වෙනස් නව තාක්ෂණය හොයාගෙන තියෙන්නේ ඒ මිනිසෙක්. හරි? ඒ නිසා කරන්න බෑ කියලා එකක් නැහැ. මම කියන්නේ අපිට ඒ කියන්නේ අපේ කඳවුර ඇතුලේ මැද කොළඹ අපේ නායකත්වයේ ඒ කඳවුර ඇතුලේ යම්කිසි දේශපාලන බලයක් අනාගතයේ ලැබෙනවා නම් ඒ කියන්නේ යම්කිසි අමාත්‍යාංශයක් ඒ සම්පූර්ණ දේශපාලන බලයක් ලැබෙනවා නම් ඔයාලත් ඒකට එකතු වෙන්න මේ කරන්න පුළුවන් වෙනස් කරන්න පුළුවන්. පස්සේ ගියයි දැන් අපිට හම්බුනේ මල්ලි අමාත්‍යාංශයක් අමාත්‍යාංශේ වැඩ ටික නම් ඔක්කොම කරා. මේක මේ මධ්‍යම ආණ්ඩුවට අයිති වැඩක් ආපහු. එහෙම නෑ අපිට තියෙන්නේ දීවර අමාත්‍යාංශය ලැබුණොත් ඉතින් මොනවත් කරන්න බෑ. ඒකනේ වෙන්න පුළුවන්. නෑ දීවර අමාත්‍යාංශය ලැබුණොත් එහෙම ඕමනාව තියෙනවා නම් මේ අමාත්‍යාංශ සිද්ධ නෑ කරන්න පුළුවන් බෑ. නිකමක් නෑනේ ඉතින්. කරන්න පුළුවන්. මාත්‍ය අපි සාමාන්‍ය මිනිස්සු. අපි නිකන් මේ channel එකක් කටවගෙන ඔබතුමාලත් එක්ක මොකක් හරි යම්කිසි මාධ්‍ය ආයතනයක් විදිහට යම්කිසි දෙයක් කරන්න උත්සාහ කරනවා. අපිට බලයකුත් නෑ. තේරෙනවද? ඉතින් අපි මෙහෙම වගේ ඉෆෙක්ට් එකක් දඟලන try කරනවා නම් කරන්නේ. අපි ඒ වගේ මෙයාලගේ පිටි අපි කරා. ඒ වගේ മന്ത്രി දුරිය තියෙන මිනිස්සුෙකුට මේ නගරය වෙනස් වෙන්න ඕනේ මේ රටත් වෙනස් වෙන්න ඕන. හරි? දැන් තියෙන තත්ත්වයක් එක්ක ඒක අපි ආයෙත් මේ ගල් යුගයකට යයිද කියන බයක් තියෙනවා. හරි? කිසිම දැනුමක් නැති කට්ටියක් තමයි දැන් මේ ආණ්ඩු බලය තියාගෙන ඉන්නේ. හරි? දැන් මම නම් කියන්නේ මීට පස්සේ අපිට එන්න ඕන මේ රටේ ජනාධිපතිවරයෙක් මේ රටේ නායකත්වයේ ගන්න දැඩි තීන්දුව తీරන ගන්න පුළුවන් කෙනෙක් එන්න ඕන. හොඳ ප්‍රශ්න. මේ ආණ්ඩුවෙන් මැද කොළඹ ප්‍රතිපාදන වෙන් කරලා තියෙනවද ප්‍රොජෙක්ට් වල ආණ්ඩුවට සල්ලි තියෙනවද ඒ පළාත් සභාවට? මං හිතන්නේ දැන් මේ අපේ මේ മന്ത്രിවරු කියනවා මේ නගර සභාවෙත් මේ සමහර මේ ව්‍යාපෘතීන් සඳහා මේ ඒගොල්ලන් යෝජනා කරලා තියෙනවා. ඒකට තාම මේ දැන් ගිය අවුරුද්දේ ටැක්ස් ටික එකතු කරගෙන නැහනේ. දැන් ලොකු චෝදනාවක් තියෙනවා ආණ්ඩුවෙන් මෙච්චර තියෙනවා කියලා පෙන්නන්නේ බොරු ෆිගර්ස් කියලා බොරු ඉලක්කම්. ඒ කියන්නේ දැන් හිතන්න මහ බැංකුවේ මෙච්චර තියෙනවා දලදේශීය ආර්ථිකයේ රේටින් එක හිතන්න 10% වැඩි වෙනවා කියලා. ඕවා ඔක්කොම නිකන් මම බොරු කියලා නිකන් මේ මාධ්‍ය සම්දර්ශන කියලා. ඔව් වෙන්න පුළුවන් බොරු කියලා අපේ උන්නේ. ඒ කියන්නේ ප්‍රොජෙක්ට් වලට සල්ලි තියෙනවද මේ පුරහලේ? මුන් සම්පූර්ණයෙන් බොරු කියලානේ ආවේ. ඒ නිසා ඕන එකක් කරයි. සමහර වෙලාවට මේ මුන් අර පාරේ යන එකෙක්ව මේ මගේ තාත්තා කියලාත් කියන්න පුළුවන්. ඒ වගේ බොරු කියන්නේ. ඔව්. අම්මෝ පක්ෂපාත ભેද වලින් තොරව ආණ්ඩුවෙන් සල්ලි දෙනවද? ඔය බජට් එක දැන් මේ දවසේ සුවාරට ප්‍රශ්නයක් වුණා. ඒ බජට් එකෙන් සල්ලි දෙනවද ඔයාලගේ ප්‍රොජෙක්ට් වලට? ඒවට දෙන්නෙත් නෑ වගේ අනිත් මුන්ට කරන්නත් දන්නේ නෑ. මං හොඳ කතාවක් කියන්නම්. මං අර අපේක්ෂකයෝ මාලිමාවේ අපේක්ෂකයෝ දෙතුන් දෙනෙක් එක්ක කතා කරා. කතා කරනකොට ඒකේ එක්කෙනෙක් කිව්වා අපි ආසන 75ක් අරගෙන තමයි එන්නේ කියලා කිව්වා නගර සභාවට. මං කිව්වා බෑනේ ඒක කරන්න බෑනේ. නෑ අපේ මේ මෙහෙම තමයි මං කිව්වා ඒක කරන්න බෑ කොහොමද ඒක වැරදි මේ එකක් ඔයා චුට්ටක් ස්ටඩි කරන්න බෑ ලබනාත්මක කරන්න බැරිත් නෑ චුට්ටක් ඔයා ස්ටඩි කරලා එන්න මේ නගර සභාවේ මේ පරිපාලන කළමනාකරණයේ ඒ ව්‍යුහය මේ තියෙනවනේ ඕඩිනන්ස් එකක් තියෙනවනේ ඒක මේ බල්ලා චුට්ටක් ස්ටඩි කරන්න කියලා ඊට පස්සේ මං ඇහුවා මේ මොනවද නගර සභාවේ කමිටු කීයක් තියෙනවද කියලා ඉතින් ඒ සම්බන්ධ දැනුමක් නැහැ ඉතින් ඒ වගේ කට්ටියක් තමයි නගර සභාවටත් පත් වෙලා ඉන්නේ හරි ඉතින් නගර සභාවටත් එහෙමපත් වෙලා නම් ඒකනේ වැඩ කරන්න කලින් මෙයාලා ඉගෙන ගන්න වෙලා තියෙන්නේ ඕ දැන් මේක අපිව තියලා අත්හදා බලනවා හරි දැන් අපිව තියලා අත්හදා බලනවා ඒකයි වෙන්නේ ඉතින් අත්හදා බලනකොට අපි ආයෙ ගල් යුගයකට යනවා හරි හැබැයි දැනට කොහොමද තියෙන තත්ත්වය දැන් ප්‍රොජෙක්ට් එකක් වෙනවද මොකද මම සෝෂල් මීඩියා වලින් දකිනවා සාමාන්‍යයෙන් මේ ෆරුල්ලා එතකොට කවුද කපූර්ලා අනිත් පක්ෂට මම දැනට එතකොට බාතික්ලත් එහෙමනේ මම දැන් මාධ්‍ය සම්දර්ශන එයාලා මොනවද කරන්නේ සමාජ සේවාවද දේශපාලනයද මම දකින්න දෙක Facebook වල මොන වඩි හදනවා කානුවක් සුද්ධ කරනවා නෑ ඒවා අනිවාර්යයෙන් යටිතල පහසුකම් ටික අපේ නගරේ ගමේ හැබැයි ඒක නෙමෙයි දේශපාලන මිනිස්සුන්ට ඕනේ දේශපාලනය ඒක සාමාන්‍ය වෙන දේවල් නේ කියන්නේ ඔව් ඒක සාමාන්‍ය දැන් එහෙම තමයි දැන් මං නම් කියන්නේ අපි මේකට අවශ්‍ය කරන අනුබලය දෙන්න ඕන හරි මෙහෙම එකක් තියෙනවා දැන් නගර සභාවේ මං නියෝජිතයෙක් නම් අහවල් තැන මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා මේක විසඳන්න කියලා නගර සභාවේ ඉන්නවා සේවකයෝ මේකට කියලා හරි එයාලා ඇවිල්ලා ඒ වැඩේ හරියට කරන්න ඕන හැබැයි මගේ වගකීමක් තියෙනවා මේක හරියට වුණාද කියලා බලන්න. දැන් කානුවක් කැඩිලා බෝක්කුවක් කැඩිලා කියලා නගර සභාවේ ඉන්න සේවකයෝ ඇවිල්ලා පැය 5ක් වැඩ කරනවා කියලා අපි අතන පැය 5ක් ඉන්නගෙන වැඩක් නැහැනේ. ඒ කියන්නේ අපේ
බලය යොදාගෙන අපි අනුබලය දෙන්න ඕන මේ කරන්න මේ අවශ්‍ය කටයුතු කරන්න ඕන. එහෙම තමයි මේව කරන්න ඕනේ. නිකන් මේව කරලා වැඩක් නැහැ. දැන් නිකන් දැන් නගර සභාවෙන් ඔය ටික කරගන්න බැරි නම් සාමාන්‍යයෙන් මම දැකපු මගේ කියන්නේ මට තියෙන අදහසක් ඔයාලට බැයිද එකතු වෙන්න? දැන් මේ කියන්නේ විපක්ෂ മന്ത്രിවරු සෙට් එක. දැන් නගර සභාව කොළඹ ටිකේ කමිටුවක් වගේ හදාගන්න. ඔව් දැන් නගර සභාවෙන් ඇයි කරන්න බෑ කියලා කියන්නේ. දැන් මං ඇහුවේ ඔබ දැන් අපි නගරවාසීන්නේ. ඔව්. දැන් අපි බදු ගෙවන්නේ ඒ බදු ටික යන්නේ නගර සභාවටනේ. ඔව්. නගර සභාවේ වගකීමක් තියෙනවා. නගර සභාවට අයිතියක් තියෙනවා. අපේ පාරවල් ලස්සනට හදන්න, අපේ යටිතල පහසුකම් ටික හදන්න නගර සභාව බැඳිලා ඉන්නවා. අපේ සල්ලි තමයි තියෙන්නේ මේ නගරේ. මේ නගර ශාලාවේ තියෙන්නේ නගරේ ඉන්න ප්‍රදේශවාසීන්ගේ සල්ලි. හරි. මට ඒක කතාවක් කිව්වා රවුමම. ඒවා ප්‍රදේශවාසීන්ට ගෙල හරියට වියදම් කරන්නේ නැහැ කියන්නේ. හරියට මේ ප්‍රතිපාදන හරියට බෙදාගෙන ඒකයි හැම ඕනම වැඩක් කරනකොට අපිට යම්කිසි ඒ වැඩසටහනක් තියෙනවා. හරි මෙහෙම ඒ ක්‍රමානුකූලව ඒක කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මුන්ට කමිටු කීයක් තියෙනවද කියලා දන්නෙත් නැහැ. ඉතින් ඊට එහා අපි මොන කතාවද මේ පරිපාලනය ගැන? ඒතර මේ වෙනකොට නගර සභාවේ කිසි දෙයක් වෙන්නේ නැහැ. මොනවත් වෙන්නේ එකක් වෙලා තියෙනවා මම දන්න තරමින්. දැන් අර මේ මලමිනි පුතුනේ නෑ ඒක ඉතින් අර අපේ මේ එක්සත් ජාතික පක්ෂය අර එල්ෆ්‍රඩ් සම්පත් මන්ත්‍රීතුමාගේ යෝජනාවක්නේ. දැන් මේ බල්තසාර්ට අපේ නගරාධිපතිතුමියට ඔහොම නිකන් ඉන්න වෙන්නේ. එයා තීන්දුව తీරන ගන්න ඕනේ නෑ. නගර සභාවේ ඔක්කොම විපක්ෂයේ තමයි කමිටු පිහිටුවලා තියෙන්නේ. මුදල් කාරක සභාවත් අපේ. ඒ නිසා නගරාධිපතිතුමිය එයා තීන්දුව తీරන ගන්න ඕනේ නෑ. ලොකුවට Facebook එකේ එයාගේ page එකේ දාලා තිනවා මලමිණි පුච්චන එකට ෆ්‍රී. එයා තීන්දුව తీරන ගන්න ඕනේ. ඒ වෙන එක්කෙනෙක්ගේ යෝජනාවක්. අර ගිහිල්ලා ගල්ලියුගේට ගිහිල්ලා ඔක්කොම පුච්චලා දායි දැන් 88 ළමයිගේ මිෂන පටන් ගන්නවා. ඒකට දැන් මෙයාලා මහා විනාශයක් කරපු කට්ටිය. හරි දැන් චුට්ටක් මේ ලෝකයේ දියුණු හින්දා මේ රටවල් නව තාක්ෂණය දියුණු හින්දා මෙයාලා මෙහෙම Facebook එකේ ගහන්නේ. නැත්තම් සන්නද්ධව ආයුධ සන්නද්ධව ඇවිල්ලා ගහන්නේ. ඔක තියෙනනේ මේ දැන් Facebook එකේ ගහනවා. දැන් කවුරු හරි විපක්ෂයේ කෙනෙක්, සජ්ජබේ කෙනෙක්, UNP කෙනෙක් මේ මොනවාරි මේ වැයක් දැම්මොත් එimhe මුන්ගේ කට්ටියක් ඉන්නවා ආහා උහු දාන්න. Facebook එකේ. ඔව් දැන් අපිට මේ දවස්වල ගහන බුද්ධම මඩක් ගන්න. ජාතිවාදී අර මහා සංඝ සමුළුවක් මේ අපි ඕගනයිස් කරනවා. දැන් එයාලා කරන හැම එකක්ම ಜಾති හිතයිසි. අනිත් කට්ටිය කරොත් එහෙම ಜಾතිවාදී, ಜಾති ද්‍රෝහි, දේශද්‍රෝහි. මොනවද මුන්ගේ මේක ප්‍රතිපත්තිය? මෙයාලා තමයි මම ඒකයි මේ කලින් කතා කරගෙන හිටියේ. 1971 තමයි ෆස්ට් මේ රටට ගිනි තියන්න පටන් ගත්තේ. පෙබරවාරි මේ ඔයා බලන්න මේක චුට්ටක් මේ හොයලා බලන්න අප්‍රේල් 5 වෙනිදා පටන් ගත්තා 1971. ගම් වලට ගිහිල්ලා ගහන්න හැංගිලා ගහන්න ගරිල්ලා මේක උගන්වලා දුන්නේ LTTE මෙයාලා. මේකත් එක්ක තමයි 79 LTTE සංවිධානය වුණේ. මෙයාලා කලින් JVP තමයි එතකොට මේ ජනතා ව්‍යාපාරය දේශහිතයිසි ජනතා ව්‍යාපාරය වගේ. මෙයාලා තමයි ගිහිල්ලා මෙයාලාට සපෝට් කරේ LTTEට. සපෝට් කරාද නැත්නම් මෙයාලගේ මේ ගරිල්ලා ක්‍රම දැකලා JVP මේ LTTE ඉගෙන ගත්තද බලන්න. ඔව් මෙයාලගෙන් ඉගෙනගෙන මෙයාලා සම්බන්ධ වුණා. මෙයාලා සම්බන්ධ වුණානේ. වගකීමෙන් කියන්නේ නේ ඔබතුමා. ඔව් මෙයාලා සම්බන්ධ වෙලානේ LTTEත් එක්ක සම්බන්ධ වෙලානේ උතුර එයාලා භීෂණ කරා. මෙයාලා දකුණේ කරා. ඒකෙන් ඉගෙනගත්ත දේවල් 1979 එයාලා පටන් ගත්ත උතුරේ. හැබැයි මෙතන තව එකක් පළාත් පාලන මැතිවරණයක් අපිට දෙයිද මේ අප්‍රේල් වල? පළාත් පාලන ඉවරයිනේ. පළාත් සභාව. පළාත් සභාව මැතිවරණ දෙයිද? පළාත් සභාව දුන්නොත් එහෙනම් බලා ගන්න පුළුවන් ඉතින් නේ. මොනවද දැන් මෙහෙම තමයි. විපක්ෂයේ දිනනවද ආණ්ඩු පක්ෂයේ දිනනවා කියන එක නෙමෙයි. දැන් මං අහන රට දිනනවද කියලා බලා ගන්න පුළුවන් නේ. මං කියන්නේ දැන් අපි දන්න අපිට වඩා ඔබතුමාලට තොරතුරු වෙනවනේ පළාත් සභාව මැතිවරණයක් මේ රජයෙන් මේ අවුරුදු ඇතුළත තියයිද නැද්ද කියලා. දැනගෙන තොරතුරුත් එක්ක දැන් අපිට වඩා දේශපාලන පරිණත කට්ටිය නම් කියන්නේ මෙයාලා තියන්නේ නැහැ කියලා. ඇයි කියලා කිව්වොත් එහෙම දැන් මෙයාලගේ කියපු ඒවා නෙමෙයිනේ කරන්නේ. දැන් සමහර ෂෝස් තියෙනවා. සමහර වැඩ ටික කරනවා. ඒවා ලස්සනට කරනවා. දැන් බලන්න මේ රටේ කොච්චරක් ප්‍රශ්න තියෙනවද? දැන් හිටපු ජනාධිපතිතුමා ගිහිල්ලා දැම්මා. අනවශ්‍ය ප්‍රශ්නයක් නේ. මේක නඩු දාලා දැන් නඩුවට වියදම් කරනවා වගේ එතුමා වියදම් කරපුවාට වඩා කී ගුණයක් වියදම් කරයිද දන්නේ. ඒතකොට ඒව රටේ තියෙන අපේ මේ සල්ලිනේ. ඒ අනවශ්‍ය දේවල් කරන්නේ. දැන් මෙයාලා මොනවද කරන්නේ?
අර මේ මට හරියට දැන්ට අර මේ වචනේ ඉන්නේ උඩින් අර බටර් ගහගෙන යනවා. දැන් අපිට පේන්නේ මේ මොනවද වෙන්නේ කියලා. දැන් ණය ගෙවන්නත් පටන් ගන්නකොට තමයි පටන් ගන්න 2028 තමයි තේරෙන්නේ. ඉතින් 2028 මෙයාලව යවනකොට ඉතින් එන එක්කෙනාට තමයි මේ පරිප්පුව ගන්න වෙන්නේ. මේකෙකුත් තියෙනවා. හරි. දැන් ආයේ 2029 එනකොට ඡන්දයක් එනවනේ කොහොමත් ජනාධිපතිවරණේ එනවනේ. ඔයාලට මතකද 1982 තමයි පළවෙනි ජනාධිපතිවරණේ ඊට පස්සේ 89 තමයි ප්‍රේමදාස රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණේ 89 වෙන්න ඕන මම හරිනම්. ඒ වෙලාවේ එයා ජනාධිපති අපේක්ෂක වෙනකොට උතුරේ භීෂණ. උතුරේ LTT. මෙහෙම JP කාර්යය. හරි. ඒ දෙකත් මේකත් එක්කම තමයි ඒ රටේ ජනාධිපති වුණේ. රණසිංහ ප්‍රේමදාස. ඒ වගේ මං නම් හිතන්නේ මගේ අර මේකට 2029 ඒකම තමයි වෙන්නේ. බලන්නකො. ඒ බලන් ඉමුනේ. ඒ වගේ තත්වයක් උඩ තමයි මේ රට කාබාසනය කරලා මේ රට විනාශ කරලා තමයි මුන් දෙන්නේ. බලන්න. මේක ලේසියෙන් ගන්න හම්බෙන්නේ නැත්නම් ලේසියෙන් දෙන ආණ්ඩුවකුත් නෙමෙයි. ඉස්සර දාපු සෙල්ලම් දැන් දාන්න බෑනේ. නේ? මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙනවා. හැම කෙනාටම කතා කරන්න පුළුවන් අයිතියක් තියෙනවා, නිදහසක් තියෙනවා. ඉතින් ඒකට එහා ගිහිල්ලා වැඩ කරොත් එහෙම මේ රටේ විනාශය කියලා තමයි කියන්න තියෙන්නේ. ප්‍රජාතන්ත්‍රවාදය නැති වුණොත් එහෙම මේ රටේ විනාශය. දැන් ප්‍රජාතන්ත්‍රවාදය මේ රටේ නැතුව දැන් දිගින් දිගටම ඡන්දේ පස්සට ගියා කියමු පළාත් සභාව. ඊයොත් දැන් එතකම් බලන ඉන්නවද මේ කලාපෙට වැඩක් කරන්න නැත්නම් මේ පක්ෂ ටික එකතු වෙන්න ඔබතුමා කැමතිද නායකයෝ ටික තව නායකයෝ ටික? නෑ මගේ මම මේක තමයි කියන්නේ. ඡන්දයකින් මොනවත් වෙන්නේ නෑනේ. දැන් අපි දැන් ජාතික ඡන්ද දෙකක් ආවනේ. ජාතික ඡන්ද දෙකක් ආවා. දැන් ඒකෙන් පුළුවන් මේ රට හදන්න මෙයාලට. මෙයාලට පළාත් සභාව ඕනේ නැහැ රට හදන්න. හරි? පළාත් සභාව ඡන්දෙ තිබ්බොත් එහෙම ඒක හොඳයි. ඉතින් ඒ සුළු ජාතීන්ගේ ප්‍රශ්න තියෙනවා මේකේ. ඒවට හොඳයි. ඊට වඩා අපි අපේ බජට් එක ඒ කියන්නේ අපේ අයවැය තියෙනවානේ. මේ අයවැය බලන්න අපි නිදහස ලැබුවාට පස්සේ අවුරුදු 10කට මෙහා ඇවිල්ලා බලන්න. 1980 ඉඳන් බලන්න. නැත්නම් 85 ඉඳන් නිකන් බලන්න. හැමදාම මේ අයවැය පරතරයක් තියෙනවා. හරි? ඒක අපි කොහොමද පියවන්නේ? එක්ක ණය අරන් ණය ගන්න ඕනේ. නැත්නම් අපේ බදු මුදල් මේකට. දැන් මේක කොහොමද වෙන්නේ? මම මේක අවස්ථාවක් කරගන්නවා. දැන් මේකට දැන් දියුණු රටවල් ගන්නකො. දියුණු රටවල් ගත්තාම එහි සමස්ත ජනගහණයෙන් 0.5ක් තමයි රාජ්‍ය සේවකයෝ ඉන්නේ. අපේ රටේ එහෙම නෙමෙයි. මිලියන 22ක් ඉන්නවා. ඒ වුණාට 1.5ක් ඉන්නවා රාජ්‍ය සේවකයෝ. දැන් මේගොල්ලන්ට පඩි නඩි දෙන්න. ඊට පස්සේ මේගොල්ලන් විශ්‍රාම ගියාට පස්සේ ඒව ගෙවන්න. දැන් මේක තමයි අපේ අයවැය පරතරේ එන්නේ. හරි. ඒවට ඉතින් අර මේ පොඩ්ඩක් නතර කරලා ගියොත් මොකද ඉතින් අර මේ මෙච්චර කල් තිබ්බ හැම දේශපාලන පක්ෂයක්ම වගේ කියලා යුතුයි නේ. ඔව්. අනිවාර්යයෙන්. ඒකයි මම කිව්වේ දැඩි තීන්දුව ගන්න පුළුවන් නායකයෝ එන්න ඕන. නැත්නම් අපි හැමදාම මේ අයවැය පරතරේ පියවන්න ඕන, ණය ගෙවන්න ඕන මේ වගේ හැමදාම මර උගුල් වලට මාට්ටු වෙලා තමයි යන්න වෙන්නේ. ඊට පස්සේ මේ එන හැම ආණ්ඩුවක්ම දැනගන්න ඕන රාජ්‍ය ව්‍යාපාරිකේ කරන්න. ඒක නවත්තන්න. ඒ රජය මැදිහත් වෙලා ව්‍යාපාර කරනවානේ. මේවා නවත්තන්න දැනගන්න. මේවා පෞද්ගලීකරණය කරලා මේ රජ ආණ්ඩුවට තියෙන්නේ රජයට තියෙන්නේ මේ රටේ තියෙන නීති පද්ධතියේ නීති මේ සම්පාදනය කරන ඒව තහවුරු කරන්නයි රටේ තියෙන අර මේ මොනවද ආරක්ෂාව තහවුරු කරන්නයි තියෙන්නේ. අනිත් ඒවා ඔක්කොම පෞද්ගලීකරණය කරලා ඒවා ලස්සනට මේ රට හදන්න පුළුවන්. ඉතින් ඒ වගේ තීන්දුව ගන්න පුළුවන් නායකයෝ එන්න ඕනේ. එහෙම නැත්නම් නුනුත් මේ රට විනාශ කරලා යයි. ඊට පස්සේ අපේ දුවදරුවන්ගේ අනාගතයක් නැති රටක් වෙයි මේක. එච්චරයි කියන්න තියෙන්නේ. එහෙම රටක් ඔබතුමා දකින්න ඔබතුමාගේ ෆිලොසොෆියට ජීවිතයේ අවසාන භාගය හරි කොහොම මැදකොළමක්ද දකින්නේ? කොහොම හීනයද කියන්නේ? ඒකයි මම කියන්නේ අපි කොහොම හරි දැන් පහුගිය කාලේ අපිට දේශපාලන බලයත් එක්ක කරගන්න බැරි වෙච්ච දේවල් මුන් මේ නගරයක් තියලා දෙයිද කියන එකත් අපි මේ චුට්ටක් කල්පනා කරන්න ඕනේ. ඔව්. දැන් ඔයගලන්ට විනාඩි දෙන්නද? ඒ ඔයාලා කරනවද? මම බැලුවා කවුද කරන්නේ කියලා. දැන් ඔයගලන්ට දැනিলা තියෙනවද මේ ආණ්ඩුවෙන් මොන හරි කරපු ඒවා අපේ ඇඟට දැනিলা තියෙනවද? මොන හරි වෙනසක්? දැනන නම් කිසිම දෙයක් දැනෙන්නේ නැහැ. අර ඊයේතර මම දැක්ක පුරෝප පස් බැම්මත් කඩාන ගිහිල්ලා. ඒ මේ දීප්තකින් පුරෝප දිත්තගෙන් පුරෝප එක කඩාන ගිහිල්ලා. එතකොට බලන්න කොච්චර අසාර්ථක ආණ්ඩු. හැබැයි මුන් වීරයෝ මුන් සූරයෝ ඔය කතා කරනවා Facebook එකේ. ඔය ඒකත්. Facebook එකට ගිහිල්ලා බලන්නකෝ.
ඇත්තට මේක දැන් තියෙන ඩෝබි මඩ බලකායක් තියෙන ඇත්තටම ගොඩක් ෆේක් accounts තියෙන. රුපියල් 2000 දවසට ගෙවන්න පැලවත්තේ. ඒ තව එකක් ඔයා නෝට් කරන්න ඒ Facebook එකේ මඩ ගහන ආහා හූ දාන එකාගේ හැම වෙලාවෙම අර ප්‍රොෆයිල් එක ලොක්ඩ්. හරි එක්කෝ ඉන්නේ ඉස්රේල් වල නැත්තම් කුවේට් එකේ හරි ඒ වගේ හැම වෙලාවෙම බ්ලොක් මුගේ අර එක්ක ෆ්‍රෙන්ඩ්ස්ලා 3යි 4යි 2යි දැන් පටන් ගන්න තියෙනවා. ඉතින් ඒකෙන් තේරෙනවා ඉතින් මේ නව පරපුරක් ඉන්නේ Gen Z කියලා කියන්නේ. එතකොට මෙයාලට හොඳටම තේරෙනවා දැන් මේක යම්කිසි කුමන්ත්‍රණකාරී ආණ්ඩුවක් තමයි කියලා. ඒ කියන්නේ කුමන්ත්‍රණයක් තුලින් තමයි ආණ්ඩු බලය ගත්තේ. විනාශ වෙන්නේ කුමන්ත්‍රණය කරපු කට්ටිය විනාශ වෙන්නේ කුමන්ත්‍රණයක් තුලින්. අවසාන මතාවට ඔබතුමාට පක්ෂෙන් තනතුරක් ටිකට් එකක් දුන්නොත් එන පළාත් සභාවට ඔබතුමා ඒක බාර ගන්නවද? අරන් වැඩක් කරනවද? ඔව් ඉතින් එහෙම බලාපොරොත්තුවක් තියෙනවා. අවස්ථාවක් ලැබුණොත් එහෙම ඒවා බාර ගන්න ඉතින් අපි ඉදිරි දේශපාලන කටයුතු සඳහා මේ ඉදිරි දේශපාලනය කරන්න අදහසක් තියෙන හින්දා ඉතින් ඒවට යනවා. ඉතින් මෙහෙම තමයි. කොහොම පක්ෂ දේශපාලන පාට දේශපාලන පක්ෂ පාට දේශපාලනය කරත් පොදු අරමුණ වෙනුවෙන් පෙනී හිටිනවා. එහෙම නැත්නම් අපිට වේලාසනින්ම යන්න තිබ්බා එක එක කඳවුරු වලට ගිහිල්ලා අපිට මෙතන අවස්ථාවක් නොදී තියෙනකොට අපිට යම් බාධාවන් එනකොට අපිට අඩත්තේටම් වලට ලක් වෙනකොට අපිට හිරිහැර කරනකොට අපිව කපනකොට අපිට වෙන කඳවුරු වලට යන්න තිබ්බා. හැබැයි අපි එහෙම යන්නේ නැහැ. අපි පොදු අරමුණක් වෙනුවෙන් මේ නගරයේ දියුණුවයි මේ ගමේ දියුණුවයි වෙනුවෙන් අපේ සංවර්ධනය වෙනුවෙන් ඒ කඳවුරත් එක්ක ඉඳලා යම් කිසි දවසක අනාගතයත් එක්ක ගැටිලා අපේ දුවදරුවන්ට අවශ්‍ය පරිසරය හදන්න අපි ඒකට මැදිහත් වෙනවා. ඒ වගේම ඔයාලගේ වැඩපිළිවෙලටත් ඒ වැඩසටහනටත් යම් කිසි අවශ්‍ය වෙලාවක අපිට පුළුවන් හැකි හැම එකක්ම කරන්න මම බලාපොරොත්තු වෙනවා. අනිත් ඒකට මම ප්‍රාර්ථනා කරනවා ඒක සාර්ථකව මේව කරන්න ඕනේ කියලා. ඒක තුලින් මම හිතන්නේ ඔයගලන්ගේ මේ ක්‍රියාදාමයේ තුලින් ඔයගලන් කරන මේ ඇක්ටිවිටීස් තවත් මේක කරගෙන ගියාම තව අවුරුදු 2-3ක් යනකොට අපිට චුට්ටක් හොඳ ස්මාර්ට් පරපුරක් මේ අපේ මාලිගාවත් ඒ වගේම අවට මැද කොළඹ ඇතුලේ කරගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මේකට ඔයා කලින් ඇහුවා මේකට මේ කමිටුවක් මේ පත් කරන්න ඕන. දැන් දේශපාලනයේ ඡන්දයක් එනකොට අපි වෙන වෙලා පක්ෂපාත කොඩි දාගමු. දැන් මේ වගේ වැඩසටහනක් කරනකොට මේ සමාජීය ක්‍රියාවලිය තුල අපි හැම එකනම පක්ෂපාත බලන්නේ නැතුව සිංහල මුස්ලිම් දෙමළ එහෙම කියලා අපි වෙන්නේ නොවි අපි ඔක්කොම එකතු වෙලා මේක කරන්න පුළුවන්. අනිත් එක මම කියන්නේ දැන් ලස්සන ෆිලොසොෆි එකක් තියෙන නායකයෙක් තරුණ නායකයෙක් මේ හොඳ දේශපාලන සාක්ෂරතාවයක් තියෙනවා. දැන් කියපු කතාවේදී මම දන්නේ ඇත්තටම අවස්ථාවක් දෙන්නේ නැත්තේ ඇයි කියලා. මෙච්චර මේ ෆිලොසොෆියක් තියෙන ඇත්තටම මේ සාජිත් මහත්තයාගේ කියන්නේ පර්සනල් පසුබිම කොහොමද? ආදරණීය තාත්තා කෙනෙක්ද? ආදරණීය තාත්තා කෙනෙක්ද? හොඳ කලාකාරයෙක්ද? ඔව් හොඳට සින්දු කියනවා. හොඳට සින්දු කියනවා. මම සංගීතය ඉගෙන ගත්තා. ඇත්තම සාජිත් කියන චරිතය ගත්තොත් එහෙම දැන් මෙච්චර මිනිස්සු දැක්කා ඔයාගේ දේශපාලන ෆිලොසොෆි එක ආර්ථික ගැන තියෙන. නෑ සමහර කට්ටිය හිතනවා මේ පෞද්ගලික ගත්තොත් හරි සුන්දර මිනිස්සෙක් මම. සමහර කට්ටිය හිතනවා දැන් මම අර මේ අවුරුදු 11ක් තිස්සේ මම වාහනයක් පාවිච්චි කරනවා වාහනේ තමයි යන්නේ. සමහර කට්ටිය හිතනවා මම අර ආඩම්බරයි කියලා. ඔහොම ඉතින් කාටවත් හිතන්න පුළුවන් නේ. එයාගේ හිත එයාට හිතන්න පුළුවන් ඕනේ. කතා කරන්නේ. ඔව්. ඒ නිසා එහෙම එකක් නෑ. අපි මේ සමාජීය වැඩ මොනවාරි මේවාක් ආවොත් එහෙම අපි ඉදිරිපත් වෙලා ඒ වැඩේ කරනවා. මේ මම කියන්නේ අන්තිම තව එකක් කියන්න ඕන මේ දැන් මාලිගාවත කොට්ටාසිය ගන්නකො අපේ කෙත්තාරම් මට නිකන් මට තේරෙන්නේ අතන ඉන්න മന്ത്രിවරු දැන් අපේ ෆාතිබ් මවුලානා ඉන්නවා. හරි? එයාටත් හොඳ සමාජ මේවයක් තියෙනවනේ. සමාජයත් එක්ක හැමදාම ගැටලා වැඩ කරන එක්කෙනෙක්. මම දන්නේ. ඔව්. අපි ෆාතිබ් දන්නා මම එයාට සමාජයේ හොඳ එකක් තියෙනවා කියලා දන්නේ නැහැ. ඔව්. ඉතින් එයා වැඩ කරනවා. හරි? එතකොට අපේ පක්ෂයේ කෙත්තාරාම නියෝජිතය එයා තමයි. ඊට පස්සේ මුස්ලිම් කොංග්‍රසයේ අපේ ෆරූන් ඉන්නවා. රියාස් ගෆූර් මන්ත්‍රීතුමා ඉන්නවා. හරි? ඉතින් වෙන වෙන පක්ෂවල අපේක්ෂකයෝ ඉන්නවා. දැන් මෙයාලා හැම එකේනම මම අර පොඩි උදාහරණයක් කියන්නේ. දැන් කොට්ටාසිය ඇතුලේ ඉන්න ව්‍යාපාරික මෙයාලා එකතු වෙලා හදා ගන්න ඕන මේ අවුරුද්දට තියෙන වැඩපිළිවෙල. හරි? අපි ඔක්කොම දැන් කතා කරලා මේක තමයි වැඩපිළිවෙල. මෙතන මේ කාණුව කැඩලා තියෙනවා, මෙතන බෝකුව කැඩලා තියෙනවා, මෙතන අපි ලිඳක් හාරන්න ඕන, මෙතන ඉස්කෝලේට අවශ්‍ය මේ යටිතල පාස්විකින් මේ අවුරුද්දට තියෙන ප්‍රතිපාදන කොච්චරක් නගර සභාවෙන් ගන්න පුළුවන්ද ප්‍රතිපාදන කොච්චරක් එළියේ ඉන්න ව්‍යාපාරිකයන් ගන්න පුළුවන්ද කියලා ඇජෙන්ඩා එකක් මේ එකක් හදා ගන්න. අනිවාර්යෙන්. හදාගත්තාම මේකේ තියෙන මේ හැම එකක්ම මේ හැම කෙනාටම යනවා. නැත්තම් එයාට විරුද්ධව මෙයාට තරංගකාරීත්වයක් ඇති කරගෙන එයාට කලින් මං හදන්න ඕන. එතකොට මේක අච්චාරුවක් වෙනවා.
එහෙම කොට්ටාසයක් දිනු කරන්න බෑ. ඒ නිසා මම මේක පොදුවේ හිතන්න ඕනේ ඔව් පොදුවේ හිතලා මේ හැම එකනම එකතු වෙලා අවුරුද්දට අවශ්‍ය කරන වැඩසටහන දාගන්න ඕනේ. එතකොට නගර සභාවෙන් ගන්න පුළුවන් ප්‍රතිපාදන මොනවද? මධ්‍යම රජයෙන් ගන්න පුළුවන් ප්‍රතිපාදන මොනවද? අපේ පළාතේ ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාගෙන් ගන්න පුළුවන් ප්‍රතිපාදන මොනවද? ඊට පස්සේ ව්‍යාපාරිකයන්ගෙන් ගන්න මේ හැම එකක්ම හදලා බජට් එකක්. දැන් මධ්‍යම රජයේ බජට් එකක් තියෙනවා, නගර සභාවේ තියෙනවා, පළාත් සභාවේ තියෙනවා. ඒ වගේ මේ කොට්ටාසේ බජට් එකක් මෙයාලා හැම එකනාම හැදුවොත් එහෙම ටග්ගාලා මේ කොට්ටාස ටික ඔක්කොම දිනු කරන්න ඕනේ. ඔව් ඒ අවශ්‍ය කරන මේ පසුබිම හදන්න. පොදු නායකත්වයක් තියලා දෙමතුමා ඒකට කැමතියි. ඔබතුමාට මම අවස්ථාවක් දෙනවා මේ වෙලාවේ වෙන පක්ෂවල ආරාධනා කරන්න එකට. නෑ අපි ඔයගොල්ලෝ ඒ සංවිධානය කරනවා. ඔයගොල්ලෝ මේ හොඳ දැනුමක් තියෙනවා. ඔයගලන්ට ඒ අවශ්‍යතාවයක් තියෙනවා. ඔයගලන්ට අපිට වඩා මේ නිවුස් ටික මේ අවශ්‍ය කරන මේ වැදගත් තොරතුරු ටික ඔයගලන්ට අපිට වඩා පහසුවෙන් මේ සමාජගත කරන්න පුළුවන්. ඒ සමාජයට අරන් යන්න පුළුවන්. තරුණයින්ට අරන් යන්න පුළුවන්. ඒ නිසා ඔයාලා සංවිධානය වෙන්න. සංවිධානය වෙලා අපිට කතා කරන්න අපි පිටිපස්සේ ඉඳගෙන මේකට අවශ්‍ය කරන පුළුවන් සහයෝගය දෙනවා. එනම් බොහොම ස්තුතියි. අද විශේෂ වැඩසටහනක් ඇත්තටම හරි ආදරණීය වැඩසටහනක් වුණානේ. මම හිතනවා පාකින් ප්‍රශ්න වලට පිළිතුරු මඩ ගහපු අයට සහ බලන් හිටපු නොදන්න මිනිසුන්ට උත්තරයක් හම්බුනේ නැහැ. එහෙම කවුරු හරි ඔයගලන්ට එහෙම කතා කරලා මාත් එක්ක 1 to 1 එකක් මේව එකක් අවශ්‍ය නම් මට කතා කරන්න මං එනවා. හැබැයි එන්න ඕන ඇත්ත තොරතුරු මේ ආණ්ඩුව වගේ බොරු තොරතුරු අරන් එන්න හොඳ නැහැ. ඇත්ත තොරතුරු අරන් එන්න ඕන. අපි හොරකම් කරලා තියෙනවා කියලා ඔප්පු කරන්න පුළුවන්. මුජිබුර් රහ්මාන් මන්ත්‍රීතුමාගේ පාකින් තියෙනවා කියලා ඔප්පු කරන්න පුළුවන්. අපි කෝටි 36ක් දෙන්න තියෙනවා කියලා ඔප්පු කරන්න පුළුවන්. විවෘත අභියෝගයක්. වේදිකාව අපි හදන්න එන්න ඕන. මම අර කියනවා මේ වැඩසටහනක් ඉඳන් නැත්නම් හොඳ වචනයක් තියෙනවා මේ කියන්න. හරි බොහොම ස්තුතියි. මම ඉතින් අද අපි ඕන කොළඹ පාකින් කින් ගෙනාවා. කින්ගෙන් උත්තර ටික ගත්තා කියලා හිතනවා. ඔයාලට මදි ඔයාලා ගත්ත එක. එතනින් එහාට චුට්ටක්. මේ අපි මේ පුළුවන් නම් තව මේ එකක් දාන්න. මම මේ ලිඛිත ලියකියවි ડોකියුමන්ට්ස් ටික අරන් ඇවිල්ලා මම කතා කරන්න. එහෙම දාගන්න. එතකොට ඔයාලට දන්නවා මේක නෑ ඇත්තටම අපිට ඕන උනේ පාකින් එකට වඩා පස්සේ විවේචනය කරන කට්ටිය එනවා. අපි අභියෝගේ බාරන කට්ටිය කවුද හොරා කියලා දැනගන්න පුළුවන්. පාකින් වල කවුද හොරෙන් ගිහිල්ලා අපිට චෝදනා කරපු කවුද හොරෙන් ගිහිල්ලා පාරවල් වල ටිකට් කරලා සල්ලි එකතු කරේ කියලාත් මම කියනවා. ඔව් ඇත්තටම දැන් අද එච්චර ඉතින් පාකින් එකේ ගැඹුරට අපිට කාලය යොදවන්න අමාරුනේ. ඇත්තටම අද සාජිත් මන්ත්‍රීතුමා ගෙනාවේ කවුද මේ සාජිත් කියලා කියන්න. ඒතකොට මේ මොකද මෙයාට වැඩ කරන නායකත්වයෙන් ඉඩ දෙනවද? ඉස්සරහට මේ මැදකොළම ප්‍රශ්න ටිකක් තියෙනවා නේ. ඒවට තරුණ නායකයෝ අපි මේ දවස්වල ගෙනල්ලා කතා බහ කරනවා. ඒකේ ඉලක්කයක් විදිහට තමයි ඔබතුමාට පක්ෂේ කියන්නේ සජබේ විදිහට අපි ආරාධනා කරේ. ඔව් මට අමතක වුණා දැන් ඔයාලා පාකින් ගැන මචං අපි වෙනම දවසක ගැඹුරින් කතා කරමු. පටන් ගන්නකොට මම පිළිගත්තා. මට ස්තුති කරන්නත් අමතක වුණා. මේකට මේ අවස්ථාවක් ලබා දුන්න එකටත් ඔයාලන්ට ස්තුතියි. ඔයාලන්ගේ වැඩ කටයුතු හොඳ දේවල් කරන හොඳ පරමාර්ථයකින් යුතුව කරන හැම එකටම මගේ ප්‍රාර්ථනාවක්. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. ඉතින් ඔබතුමාට අපි කියනවා බලයින මිනිසුන්ට සම්පූර්ණ අවබෝධයක් ඇති වෙන්න ඇති, නොදන්න මිනිසුන්ටනේ ඇති වෙන්න ඇති. ඇත්තටම අලුත් කඩේ බටහිර ජනතාවට මෙතුමා ගැන නොදන්න අයට පැහැදීමක් ඇති වෙන්න ඇති. පැහැදිලි කිරීමක් අපි මෙතන සිද්ධ වුණා. ඉතින් අපි හිතනවා සජබේ නායකත්වයේ මුජිබුර් රහ්මාන් මන්ත්‍රීතුමාගෙන් සහ කපූර් මන්ත්‍රීතුමාගෙන් නායකත්වයට ඉඩ දෙයි කියලා නේ. ගමන වලක් මේ මෙතුමා කියන චෝදනාවක් නෙමෙයි මන්ත්‍රීතුමා මේ වටෙන් එන එළියෙන් එන දේවල් අපිට කියන්න. මොකද මෙතුමා පුළුවන් ඔයා හරි එහෙම කියන එකත් මමත් මේ මොකද මෙතුමා දැන් එහෙම පොඩි මේවයක් තියෙනවා කියලා මටත් දැනෙනවා. මට කියනවා දැන් උදාහරණයක් මට නම් කියලා කියන්නත් පුළුවන්. හැබැයි අවශ්‍යතාවයක් නැහැ පස්සේ. නෑ ඉතින් ඕක සාමාන්‍ය දෙයක්. ඒක ස්වභාවිකයි. ඔහොම තමයි. ඉතින් අපි දැනගන්න ඕනේ මේ බැරියල් ටික කරන්න. දැන් අපි දැන් ව්‍යාපාරික ලෝකයේ සමහර අපිට බිස්නස් එකක් කරගෙන යනකොට එනවා එක එක මේවා. එක එක ප්‍රශ්න එනවා. ඉතින් ඒක මේවා කරගෙන තමයි යන්න ඕනේ. ජීවිතයත් එහෙම තමයි. මේකේ හොඳම එක තමයි දැන් මෙතුමා වීඩියෝ එක පුරා ඔබතුමාලා දකින්න නැති පක්ෂයට කොච්චර ආදරේද නායකත්වයට කොච්චර ආදරේද නේ කොච්චර දේවල් කරාද මේ ගොඩ ආදරේත් ඒක පෙන්වන්නේ. ඉතින් මෙතුමාගේ චෝදනාවක් නෙවෙයි. මෙතෙන්ට ගෙන්න කලින් ආවල් පුද්ගලයා අහනවා ඊළඟ කවුද එන්නේ කියලා. එයාලගෙන් අපි තව සුදුස්සෙක් එනකන් මෙයා දේශපාලනයේ නිහඬ වෙනකන් එයාත් එක්ක ඉන්නවා. ඇයි කියලා කිව්ව තව මෙයාට වඩා සුදුස්සෙක් එන්න ඕන. එතුමාගේ නායක ඇත්තම ඔබතුමාගේ මේ
අවශ්‍යතාවය වෙන්න ඕනේ වගේ වෙන්න ඕනේ. අර නම් මහින්ද රාජපක්ෂ ගියාට පස්සේ නාමල් සුදුසු තිබ්බේ නැහනේ. දැන් හැදීගෙන යන්නේ. ඉතින් එහෙම නොවෙන්නනේ මුජිබුර් රහමාන් මන්ත්‍රීතුමා කවදද දේශපාලනින් සමු ගන්න දවසක ඊට කලින් හරි නෑ මේ නගරේ හදලා තමයි යන්න ඕනේ. ඇයි කියලා කිව්වොත් එහෙම මම අර මේකට ප්‍රෝග්‍රෑම් එකක් හින්දා නෙමෙයි කියන්නේ. උත්සාහ කරා බැරි වුණා. දැන් ඒ කියන්නේ බලය අරන් කරන්න දෙන්න කියලා කියන්නේ. ඒ වගේ නායකත්වයක් දෙන්න පුළුවන් කට්ටිය හොයාගන්න අමාරුයි. හරි. එයාගේ හිත ඇතුලේ තියෙන හිතේ තියෙන පරමාර්ථයන් ඒවා දැන් අපි ළඟින් ඉන්න හින්දා අපිට දන්නවා. සමහර වෙලාවට අසාර්ථක වෙලා තියෙනවා. මේවා කරන්න බැරි වෙලා තියෙනවා. ඒ සාමාන්‍ය මේව එකක් නේ. සමහර දේවල් අපිට සාර්ථක කරගන්න පුළුවන්. සමහර දේවල් අසාර්ථක වෙයි. ඒක ඔහොම තමයි ජීවිතේ. ඒ වගේම ඉතින් බලමු අපි ඉස්සරහට කරනවා කියන්නේ. උත්සාහ කරන්න අනිවාර්යයෙන්. නෑ එයාට වගකීමකුත් තියෙනවා. මෙච්චර කර මුජිබුර් රහමාන් මන්ත්‍රීතුමාට වගකීමක් තියෙනවා මේ නගරය හදන්න. හරි. ඉතින් ඒකෙන් එයාට යන්නත් බෑ. හරි. ඉතින් ඒ විශ්වාසය මේ මිනිස්සු තියලා තියෙනවා. ජනතාව තියලා තියෙනවා. ඒ විශ්වාසය තියලා තියෙනවා. ඒ නිසානේ 83000ක් දීලා 87000ක් දීලා ඊට පස්සෙත් මේ වගේ ජරා ජීර්ණ දේශපාලන වාතාවරණයක් මේ බොරු කියලා මුන් අඬු බලය ගන්නකොට ඒ වෙලාවෙත් ඉතින් එතුමා කොහොම හරි පාර්ලිමේන්තුවට ගියානේ. ඔව් බලමු එතුමාටත් අපි මේ සුබ පතනවා කොහොම හරි ඇරියස් ටික කවර් කරගෙන කොළඹ හදන්න පුළුවන් වෙන්න කියලා. ඒ වගේම මතක් කරනවා තරුණ නායකයෝ ගැලවෙන්න දෙන්න එපා මන්ත්‍රීතුමා. කොයි වෙලාවෙ හරි ඉතින් පුපුරනවා. චුට්ටක් මේ මං කියනවනේ මට මේක අමතක වුණා. ඔයාට මේක චුට්ටක් මේ අර පැරෂුට් කියලා කියන්නේ මොනවද කතාව? පැරෂුට් කියලා කියන්නේ නැත්නම් අපි උඩින් ඒ කියන්නේ ඒ කතාව ඉතින් ආපහුව පිටින් එන ප්‍රශ්නේනේ. ඇත්තටම කිව්වොත් එimhe කාගේවත් චෝදනාවක් නෙමෙයි. මැද කොළඹ දේශපාලන හිස්ටරි එක ආපස්සට යන්න බැරුවොත් ඒක ස්ටඩි කරොත් මෙච්චර කල් ආවේ ඇත්තම දේශපාලන නායකයෙකුට උමනාවක් තිබිලා නැහැ. දැන් ඔයගොල්ලන් දෙන්නගේ ඩෙන්ටිටි කාඩ් එකේ මොනවද පැරෂුට් වෙන්න ඇති. නෑ ඒක නෙමෙයි මං කියන්නේ. දැන් ඔයා ළඟ තියෙන ඩෙන්ටිටි කාඩ් එකම තමයි තියෙන්නේ මුජිබුර් රහමාන් මන්ත්‍රීතුමා. ඔව්. ඒකම තමයි මාගාවත් තියෙන්නේ මෙයාගාවත් තියෙන්නේ. හරි. වෙන රටක ඉපදිලා ආවේ නෑනේ. ඒක සර අපි පොදුවේ ගත්ත චෝදනාවක් එක. ඒ නිසා මේ රටේ හැම කෙනාටම අයිතියක් තියෙන ඕන තැනක ගිහිලා ජීවත් වෙන්න, ඕන තැනක ගිහිලා අදහස් ප්‍රකාශ කරන්න, ඕන තැනක ගිහිලා දේශපාලනය කරන්න, ඕන තැනක ඉන්න ඕන සමාජයක ඕන මිනිසෙකුට උදව් කරන්න ඒ අවශ්‍ය සේවයන් කරන්න. එයාලට යන කෙනාටත් මේ වගකීමක් තියෙනවා දෙන බිමේ සුවඳ අඳුර ගන්න නේ. ඒකට වැඩක් කරන්න නේ. ඒ නිසා හැම කෙනාටමයි දැන් ඔයා නුවරේ ඉඳලා ඇවිල්ලා මෙහෙ ඉන්න කට්ටියට මොනවාරි හොඳක් කරනවා කියලා කියන්නේ අපි මේ සන්තෝෂයෙන් බාර ගන්න එපා. මෙයා පැරෂූට් කියලා මේ හිමාල් පැරෂූට් කාරයෙක් එයාට දෙන්න එපා. දැන් ඔයාගේ දක්ෂතාවයක් තිබුණොත් මේක අපිට අහිමි වෙනවානේ. ඔයාගේ මොනවාරි හොඳ වැඩක් ගන්න පුළුවන් නම් ඔයාට මොලෙන් පාවිච්චි කරලා මොනවාරි වැඩක් කරන්න පුළුවන් නම් දැන් මෙයා පැරෂූට් කාරයෙක් මෙයාව ගන්න එපා. අපි කැපෙයි කියලා එහෙම කරොත් එimhe ඉතින් එතකොට ඔයාගෙන් ලැබෙන දේවල් මේ ලැබෙන්නේ නැති වෙනවා. මම කියන උදාහරණයකට එක්සාම්පල් මම හරි ගත්තා කියමු උදාහරණ මම මට හරි අවස්ථාවක් දෙන කාට හරි එක්ස් කියමුකෝ අවස්ථාවක් දීලා දින එක ඔබතුමාලගේ කියන්නේ කොඩි ටිකක්නේ අවස්ථාවක් දීලා බලන්න. දීලා මේ මිනිස්සුන්ට අවුරුද්දක් දෙකක් කරන්න බැරි නම් දිකට මැදන් යන්න දෙන්න හොඳ නැහැ. මම කියන්නේ නායකත්වය වෙනස් වෙන්න ඕනේ කියලා. දැන් ලංකාවේ ක්‍රිකට් ටීම් එක උදාහරණ ගන්නකො. කරගෙන වෙනවා ෆේල් වුණා. ඒ කියන්නේ ඔයා කියන්නේ දැන් මේ පොළොවට වැඩක් කරන දරන ඔබතුමා මාරු වෙන්න ඕනේ. මේ ආණ්ඩුවට අවුරුද්දයි තව කල් දෙන්න ඕනේ කියලාද කියන්නේ? නෑ මම කියන්නේ නායකත්වයට නැද්ද කොළඹ ආණ්ඩුවට කල් දෙන්න නැති කොළඹ නායකත්වයේ ඉතාමත් ශක්තිමත්. හරි. මේ ආණ්ඩු මේ රටේ තියෙන අර දේශපාලන මේකත් එක්ක තමයි මේ ප්‍රතිඵල වෙනස් වෙලා තියෙන්නේ. හරි. ඒක ඇත්තටම වෙනස් වෙලා තියෙනවා. ඒක නෙක තුන මම කොළඹ නායකත්ව මුජිබුර් රහමාන්ට කලින් හිටියන කට්ටිය. රනිල් හිටියා රන්ට කලින් තව කට්ටිය හිටියා. ඉතින් අර වෙනසක් තමයි උන්නේ නැත්තේ. ප්‍රේමදාස මහත්තයා ප්‍රේමදාස ස්ටේඩියම් එකේ මම නිකන් අහන්නේ වෙනසක් කියලා කියන්නේ අපි මොනවද වෙනසක් කියලා බලාපොරොත්තු වෙන්නේ. කොළඹ ගත්තා නම් අපි අධ්‍යාපන මට්ටමේ මෙහෙම දෙයක් ඉතින් ඒ කියන්නේ ලොකු වෙනසක් වෙලා නැහැ. ඇත්තම කියනවා තාම අපි ඒ සිස්ටම් එකේ ඉඳන් අපි ලොකුම ප්‍රශ්න තමයි මත්ද්‍රව්‍ය. මත්ද්‍රව්‍ය අර ඉස්සරට වැඩිය මාර විදිහට මේ අපේ මං හිතන්නේ මෙහෙම තමයි විස්තර කරන්න අපි මං හිතන්නේ මෙහෙම තමයි. අපිට මේ හැම එකකටම තියෙන්නේ අපේ ජීවන රටාවේ තියෙන ප්‍රශ්නයක්. හරි. අපේ ආර්ථික ප්‍රශ්නේ තමයි මේ හැම එකටම බලපාන්නේ. ආර්ථික ප්‍රශ්නෙත් වෙන්නේ දැන් මැද කොළඹ ඉගෙන ගත නැති මිනිසුන්ට සල්ලි තිබ්බ කියමුකෝ ඒත් ඔය ප්‍රශ්න විසඳෙන්නේ නෑ මෙහෙම මං කියන්නේ මෙහෙම තමයි. දැන් කොළඹ මාලිගාවත්ත දාරුසලාම් එකේ තියෙන සිලබස් එකම තමයි අනුරාධපුරේ කැබිටි කොල්ලේවෙත් තියෙන්නේ. ඔව්. හරි. මේ සේම් සිලබස් එක. හැබැයි අපි නගරයක් ඇතුලේ ජීවත් වෙන හින්දා අපිට ආර්ථික ප්‍රශ්නයක් හින්දා දැන් ඔයා මතු කරන්නේ පැල්පත් ප්‍රශ්නේ හින්දා මේ ළමයින්ට හරියට වෙලාවට ඉගෙන ගන්න හරියට මේ වෙලාවට පන්ති යන්න ඉස්කෝලේට යන්න ඒ අපහසුතාවයන් නිසා තමයි අපි නින්දත් නෑ. ඔව්. අපි පසු බැහැලා නාගරික ලයිෆ් එක ටෝටල් වෙනස්. හරි. ඒ නිසා
මේක ඒකයි මම කියන්නේ මේ මධ්‍යම රජයේ විශාල ව්‍යාපෘති මේක කරන්න මේව කරන්න මැදිහත් මැදිහත් අර කමිටුවක් දාගත්තා නම් ඔයාලට පුළුවන් මේකට මේ නෑ ඒකයි යෝජනා කරන්න දැන් ප්‍රෙෂර් කරන්න පුළුවන්. ඔව් දැන් මෙතන හරියට මේ සම්බන්ධව දැනුමක් තියෙන කට්ටිය එකතු වුණොත් එහෙම යෝජනා අන්න එතන මම කියන්නේ මේ සාජිමතය කියන්නේ අපි මේ ඒකේ සුවඳ අඳුන ගන්න ගන්න දෙක ඔබතුමා හඳුන ගන්නවා මේ සුවඳ මෙතුමා කියනවනේ අපි කමිටුවක් හදලා මධ්‍යම ආණ්ඩුවට පුෂ් එකක් දීලා බලමු. එතකොට අපිට පුළුවන් ගිහිල්ලා අපේ මේ ආසනයේ ඉන්න മന്ത്രിවරයාට දැන් එයා ජාතික තලයේ දේශපාලනය කරන එක්කෙනානේ. එයාට ගිහිල්ලා කියන්න පුළුවන් අපිට මෙහෙම ප්‍රශ්න තියෙනවා. මේ ගැන ඔයාගේ අවධානය යොමු කරන්න. මේක මධ්‍යම රජයට යොමු කරන්න. දැන් අපි විපක්ෂයේ ඉන්න ඉඳ එයාට රජයට යෝජනා කරන්න පුළුවන්. ඒක එක අවස්ථාවක්. ඒ රජය කරනවද ආණ්ඩුව කරනවද නැද්ද කියන එක රජය නෙමෙයි ආණ්ඩුව කරනවද නැද්ද කියන එක ඒක පස්සේ බලන එක. හැබැයි අපේ ආණ්ඩුවක් තුල අපේ ආණ්ඩුවක් ඒ සමගි ජන බලවේග ආණ්ඩුවක් තුල මෙයා අනාගතයේ හොඳ මේ අමාත්‍යවරයෙක් වෙන්න පුළුවන්. එතකොට ගිහිල්ලා අපිට බල කරන්න පුළුවන්. තව ඔයාට දැන් බලය දීලා තියෙන්නේ. ඔයා මේවා කරන්න කියලා. ඉතින් ඒ වගේ අවස්ථාවක් බලාපොරොත්තු වෙන්න ඕන. ඒක මහ ජනතාවට බාර කරමුකනේ. ඒක මහ ජනතාවට බාර කරමු. එහෙනම් බොහොම ස්තුතියි මේ වැඩසටහනට ආවට. ඉතින් සාජිත් මහත්තයාගේ මේ දැක්මට නායකතුමා උදව් කරයි. අනාගතයේදී ලැබිය යුතු තැන ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා විශ් කරනවා. ඉතින් මම මේ වෙලාවේ මේ අවස්ථාවක් කරගන්නවා ඔබතුමාට අපි අනිද්දා තියෙනවා සංඝ සමුළුව හවස 2ට කොළඹ. ඉතින් ඒ සංඝ සමුළුවටත් පක්ෂපාත ભેද වලින් තොරව අපි ආරාධනා කරනවා. මේ වෙලාවේ ඩිරෙක්ට් ඔබතුමාට අපි ආරාධනා කරන අවස්ථාවක් කරගන්නවා. ඒ වගේම අපේ වැඩසටහන් දිගටම ක්‍රියාත්මක කරගෙන යන්න අපිට හයියක් දෙන මේ ග්‍රේස් එන්ටර්ප්‍රයිසස් බොහොම ස්තුතියි නාසි. මේවා මට ටී-ෂර්ට් එකක් දෙන්නම් කියලා කිව්වා. අපි ඉතින් ටී-ෂර්ට් ගැහුවා. ඉතින් thank you brother. එතකොට ඒ වගේම ඒබ්‍රහීම්ට බොහොම ස්තුතියි. ડોક્ટર ඉබ්‍රාහිම් තව එකක් මතක් කරනවා. දැන් ලිවර්පූල් ක්ලබ් එක අපි පටන් ගත්තා. ඒත් එක්කම ක්ලබ් එකේ වැඩ කටයුතු අකණ්ඩව යනවා. ඒක නැති වෙලා නැහැ. ඔව්. ඒතර මචං මේ ටූර්නමන්ට් එකක් තියෙනවනේ මචං මේ ડોક્ટર ඉබ්‍රාහිම් ට්‍රොෆි එක ගැන. ආම ස්ට්‍රීට් එකේ ඉන්න ටූර්නමන්ට් එකේ ටීම් 25ක් පාර්ටිසිපේට් කරනවා. ડોક્ટર ඉබ්‍රාහිම් ට්‍රොෆි එක. ඉතින් ඒකට අපි ෆ්‍රෙන්ඩ්ලි මැච් එකක් විතර ලිවර්පූල් සහ ජාවලින් මේ ටීම් එකක් ඕගනයිස් කරලා තියෙන්නේ. ඉතින් 28 සහ පෙබ්‍රුවරි 28 and මාර්තු 1 වෙනිදා රාත්‍රී 9 මාට තියෙන්නේ. අපේ කන්ටැක්ට් නම්බර්ස් ටික මේ වීඩියෝත් එක්ක දාන්නම්. ඔයගොල්ලන්ට අර කතා කරලා ඉන්ෆර්මේෂන් ටික ගන්න පුළුවන්. ඉතින් ටීම් 25ක් වෙනවනේ. ටීම් 25ක් දැන්ට 25ක් අපි බාර ටීම් 25 ගන්නේ. දැන්ට 20ක් ලැබෙච්ච තවදට තමයි තියෙනවා. ඉතින් පුළුවන් තරම් කට්ටිය මේක දාන්න 25 වෙනිදා නම් අපිට මේ ඩෙඩ්ලයින් එක දීලා අපි සාජි මාත්‍යට මේ වෙලාව ආරාධනා කරනවා. මොනවද? අපි ලිවර්පූල් ටූර්නමන්ට් එක තියෙනවා. ලිවර්පූල් ගේ ડોક્ટર ඉබ්‍රාහිම් ට්‍රොෆි තියෙනවා. අමස්ටින් ෆ්ලැට් එක පොලිසි පිටිපස්සේ තියෙන ෆ්ලැට් එක මම අර දැක්ක මේ ඔයගොල්ලන්ගේ අර මේ කියන ආමර් මොනවද කියන්නේ. ඒකනේ. ඒක තමයි අපි ටැක්ස්ට්‍රී මේ මට සමා වෙන්න පොඩි මේ මොනවද කියන්න ගත්තේ. මාව මීට කලින් අර මේ පොඩි අර ඉන්ටර්විව් එකක් කරලා මාව එක්කෙනෙක් මේ අපහසුතාවයට පත් කරා ඒ පොඩි කොටසක් දාලා. ඒක දෙන්න අපිට දාන්න. නෑ පොඩි කොටසක් දාලා ඒ කියන්නේ දැන් මං ඉන්න කඳවුරත් එක්ක ඒ හරියට මේ එඩිට් කරන ඒක දාලා ඊට පස්සේ මං ඉන්න කඳවුරේ ඉන්න කට්ටියගේ අවිශ්වාසය මට මේ ඒ නිසා මේවා හරියට ඔයගලන් කරනකොට ඒ සම්පූර්ණ මේකම අපි අර මාධ්‍ය සමාජ්‍ය සදාචාරය කරන ඉයලිම කරන අපිට කවුරුත් දාන්න එපා කිව්වොත් මෙතෙන්ට ඇවිල්ලා වීඩියෝ කරලා තියෙනවා සාජිත් මහත්තයා වීඩියෝ කරලා පහුදා කෝල් කරලා තියෙනවා මට ප්‍රශ්නයක් තියෙනවා වීඩියෝ එක දාන්න එපා කියලා. අදටත් මේ වීඩියෝ 10 15 තියෙනවා. අපි ඇත්තටම මේක මාධ්‍ය සදාචාරයත් එක්ක යන වැඩක්. එහෙම කවදාත් කරන්නේ නැහැ. මේක ෂෝට් ගන්න කලින් පළවෙනි වීඩියෝ එකම අප්ලෝඩ් කරනවා. එහෙම අපි කොහෙවත් කපන්න පුළුවන් නෑ. නෑ මම කියන්නේ ඒකෙන් යම්කිසි පිරිසකට සමහර හරය වෙනස් වෙන්න වෙනස් වෙන්න ඉඩ තියෙනවානේ නේ. සමහර කට්ටිය කියනවා අපිට මෙන්න කමක් නොවන විදිහට දාන්න කියලා. ඉතින් අපි ඒගොල්ලන්ගෙන් අහලා දානවා. නෑ ඔබතුමාට නෑ ෂෝට් දැම්මට ප්‍රශ්නයක් නෑ. මම කියන්නේ ඒ අපි කියන සම්පූර්ණ අදහස විකෘති වෙන්නේ නැතුව විකෘති වෙන්නේ එහෙම දාන්නේ නෑ. ඒක මම වග කියනවාද? එතකොට ඒකත් මේ උනේ අර අපේ මේ නගරාධිපති මේ ඡන්දේ අපේ රීසා මන්ත්‍රීතුමා ඒකට ඉදිරිපත් වෙලා ඉන්නකොට චාල්ස් එක්ක තිබුණු අර පොඩි අර 1-to-1 එක පොඩි කොටසක් දාලා එයාට මේ විරුද්ධව මම වැඩ කරනවා කියන එක ඒකෙන් පෙන්නනවා. රීසා මන්ත්‍රීතුමාට. ඇත්තටම නෑ අපි දැන් අපි ඇතුලේ ප්‍රශ්න තියෙන ඒ වුණාට පක්ෂයක් දේශපාලනය කරනකොට ඒ කඳවුර වෙනුවෙන් පෙනී හිටිනවා. ඒකට
කඳවුරක් දැන් මේ වෙලාවේ මෙතුමා වෙනුවෙන් පෙනී හිටියන හොඳයි කියලා අපි යෝජනා කරනවා. ඉතින් හොඳ වචනයක් කිව්වා. ඒ වගේම එහෙනම් මේ අපි විකෘති කරන්නේ නැහැ මේක මේ විදිහට දානවා. මොකද මෙදකොළඹ නැගී යන නායකත්වයක් ඔබතුමා. මහ පොළේ වැඩ කරන්න ඔබතුමාට උවමනාවක් තියෙනවා සුවඳ අඳුරනවා. නේ? මේ වගේ අලුත් නායකත් අපි තන හදන්නේ දැන්. ඔව්. එහෙනම් දවස් නැවතක් ලස්සන දවසක හම්බෙමු කියලා ප්‍රාර්ථනා කරමින් ඔබතුමාට අපි සමුදෙනවා. එහෙනම් සාජිත් මහත්තයා බොහොම ස්තුතියි ආවට මේ අවස්ථාවේ. අයිබෝන්.